බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුදු සරණයි කියලා හැමෝම සාදුකාරයක් දෙන්න. අද දිනේ අපි සෑම සෙන්සුරාදා දිනයකම පවත්වනු ලබන නිවන් වඩන සිරි සදහම් දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා තමයි මේ හැමදෙනාම මේ වෙලාවේ බොහොම ශ්‍රද්ධාවෙන් යුතුව මේ ශ්‍රද්ධාවත් පින්වතුන් මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. තමන් මේ ජීවිතය තුළදීම නිවන් දකින්න පුළුවන් දේශනාවක් හැටියටයි අද දේශනාවත් අපිට සඳහන් කරන්න පුළුවන් වෙයි. හැමදෙනාම උත්සාහ කරන්නට ඕනේ පින්වතුනි මේ ජීවිතයේදී සියලු දෙනාටම ඒකාන්තයෙන්ම නිර්වාණ සම්පත්තිය උදා කර ගන්න පුළුවන්. දරුවන් සන්න. එනිසා මේ මොහොතේ දරුවන් සන්න. මේ අවස්ථාව සහභාගී වෙන හැමදෙනාම කිසිම විදියකින් අධෛර්යමත්පත් වෙන්න එපා. නිර්වාණය කියන ඒ උතුම් අවස්ථාවට සෑම කෙනෙකුටම මනුෂ්‍ය ප්‍රතිලාභය ලැබපු හැම දිනාටම නිවන් දකින්න පුළුවන් කියන එක සත්‍ය දක්ෂයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කවුරුත් පසුබට වෙන්න එපා මට බැරි වෙයි. මේ ආත්මේ බැරි වෙයි. ලබන ආත්මෙද පස්සට කල් දාන්න කිසි කෙනෙකුට උවමනාවක් නැහැ. උන්වහන්සේගේ දේශනාවල් තුළ එක බණපදයකින් බණපද 4 කියනකොට මාර්ගඵලලාභීන් මේ ශාසනයේ හිටියා. එතකොට එවැනි දේශනා එවැනි ධර්මයක් තමයි ඔබ මට හම්බ වෙලා තියෙන්නේ. අනන්ත සසරේ දුක් විඳගෙන ආපු මේ කතරේ අවසාන කෙලවර මේ ආත්මේ බවට පත් කරගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා තේරුම් අරගෙන ජීවිතයේ ඉතිරි අන්තිම භාගය දැන් අපේ ගෙවිගෙන යනවා. මේ කාලේදී එක මොහොතකදී නිවන් දකින්න. ඒ නිසා මේ ළඟදී සූත්‍ර දේශනාවක තියෙනවා අවුරුදු 97 දී රහත් වෙලා තියෙනවා. අවුරුදු 97යි රහත් ඵල ලැබලා තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මොකද ඔබට මේ දේශනාවල අවසානයේදී ප්‍රඥාව වමනයි මුදුන්පත් වෙන්නේ. ඒ වගේම මම මේක කියන්න ඕනේ ඔබ හිතනවා ඔබ ගියේ ඔබට නිවන් දකින්න බෑ කියලා. පින්වතුනි මේවා එලි කරන්නේ නැති නිසායි මේ ගිහියෝ අද මන්දගාමී වෙලා තියෙන්නේ. අද මම ඔබට ඒක එලි කරනවා. බුදුජාණන් වහන්සේගේ 80 මහා ශා วก සංඝරත්නය නම් කරනකොට 39ක් නම් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා. 19ක් භික්ෂුණීන් වහන්සේලා. 11ක් මහරහත් පදවිය ලැබලා තියෙන්නේ උපාසක. 9ක් උපාසිකා මහරහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. ගිහි ජීවිතේ 80 මහා ශා วก සංඝරත්නයේද ගිහියෝ රහත් වෙලා ඉඳලා තියෙනක පැහැදිලි සූත්‍ර පිටකේ වෙනමම තියෙනවා. ඕවා කිසි කෙනෙක් කියන්නේ නැහැ. කොහොම කියන්නේ? සිවුරු දාගත්තු දෙය රහත් වෙන්න පුළුවන් නේ බොරු බින්ගතුනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා 4 සිව්වණ පිරිසම 80 මහා ශා วก සංඝරත්නයේ ඉන්නවා. සාක්ෂියතු සූත්‍ර පිටකේ විනය පිටකේ තියෙනවා. එතකොට ඔබට නිවන් දකින්න බැයිද? ඔබට රහත් වෙන්න බැයිද? සෝතාපන්න වෙච්ච එක මම ඔබ බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නයේ අයිති වෙන්නේ නැද්ද? අයිති වෙනවා. ඇඳුම් වස්ත්‍ර මොනවත් අවශ්‍යද? නෑ. ඒ නිසා අපේ අම්මලා දැන් මං කියනවා ඔයාලා ඉන්නවා 80 මහා ශා วก තමයි. ඔබ මහා ශා วก සංඝරත්න ආර්ය සංඝරත්නයේ ඉන්නවා. ඇයි? සෝතාපන්න මාර්ග මහා ආර්ය සංඝරත්නයේ රයිති. ඇයි අෂ්ට පුරිස පුද්ගලයා. නේ? 8 දෙනාට අයිති. ඉතින් බුදුජානන් වහන්සේගේ
ධර්මය අවබෝධ කරගත්ත හැම කෙනෙකුටම නිවන් දකින්නට පුළුවන්. ඒසම් පසුගාමි වෙන්න එපා, මන්දගාමි වෙන්න එපා. ඉක්මනට ඔබට නිවන් දකින්නට අපේ අම්මලාට පුළුවන්. එහෙම හිතාගෙන තමයි මේ දේශනාවල් හොඳට ශ්‍රවණය කරන්නට ඕන. දැන් අද හෙට ලබන අවුරුද්දේ ඔබට ඊට කලින් නිවන් දකින්න පුළුවන්. දැන් නිවන කියන්නේ බෙන්ගොතුනේ මේ අකාලිකයි. ඒ වෙලෙම ප්‍රතිඵල. අද ඔබට මේ දහම තේරුණා නම් ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ හෙටද අදමද? අදම. අද මෙතනින් නැගිලා යන්නේ මාර්ගඵලලාභියෙක් හැටියට. ඒයි බුද්ධ දේශනාව. අකාලික ධර්මයක් කිව්වේ ඒකයි. ඒ නිසා හැම කෙනාම තේරුම් අරගෙන අද දිනේත් අපි උත්සාහ කරමු විශේෂ දේශනාවක් හැටියට අද මම ඔබට පත් කරන්නේ චතුරාර්ය සත්‍යය. ඔන්න පින්වතුනි අරියටම තිත. ඕක අවබෝධ වුණයි කියන්නේ අපිට නිවන් දකින්නට සියල්ල සම්පූර්ණ වෙනවා. ඒ නිසා මොම සමස්කාරය කියන්නේ බුදුරජාණන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස. භගවතු සම්මා සම්බුද්දස්ස. එනම් සියලු දෙවියන්ට අපි ආරාධනා කරමු. අපේ මේ පුවප්පිටිය පුරාණ විහාරස්ථානයේ වැඩලා අපිත් එක්ක බණ අහන්නට සෑම දෙවි කෙනෙක්ම පැමිණෙත්වා කියලා සාදුකාරය කියනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු. හොඳයි එමනම් අපි අද මෙතෙක් කල් කරගෙන දේශනාවල් තුළ ඔබ යම් යම් කාරණා දැනගන්න ඇති. අපිට අවශ්‍ය වෙන්නේ පින්වතුනි නිවන් දකින්න හැර වෙන කයක් අපිට දේශනාවල් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය ගැබ් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල. මහණෙනි යම් කෙනෙක් මේ ශාසනය නිවන් දකින්නවා නම් ඒ ශාසන පුරවන උපාසක උපාසිකාව හෝ භික්ෂු භික්ෂුණිය හෝ අවබෝධ කළ යුතු ධර්මයේ හැටියට තමයි කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්ම. කිසිම දවසක පින්වතුනි ඔබට මේ ධර්ම අවබෝධයට පත් වුණු දවසට අලුතෙන් භාවනා කරන්න ඕනේ. බුද්ධ ශාසනයේ භාවනාව කියන්නේ ධර්ම අවබෝධය පමණයි. පැලක් මැදම් භාවනා කරපු තැනක් නැහැ. අවසාන රහත් ඵලයේ දක්වාම ධර්ම ශ්‍රවණය තුළ නිවන් දකින්න පුළුවන්. ඒ නිසා හැම කෙනාම තමන්ට මේ ලැබෙන වාසනාවන්ත අවස්ථාව තුළ මේ ධර්ම ශ්‍රවණය ඔබට සුතමේ ඥානය සම්මා දිට්ඨියට පත් වෙන්න පුළුවන්. ඒ පත් වීමට කල්යාණ මිත්‍ර සේවනය අවශ්‍යයි. ඒ ඔබට නොඅඩුව ලැබෙනවා. කාරණා හතර සම්පූර්ණ නිසා දැන් ඔබට නිවන් දකින්න බැයිද? අනිකාන්තෙම නිවන් දකින්න පුළුවන්. ඒ නිසා හොඳට තේරුම් අරගන්න. මොකද්ද මේ චතුර් සත්‍ය? චතුර් සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ උත්තමයන්න් වහන්සේ නිවන් දකින්න එක නවත්තන්න බෑ. හැබැයි ලෝකයේ චතුරාර්ය සත්‍ය වෙනයි බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය
වෙනයි. දැන් ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍ය. ඔය හතරයි. හොඳයි මම අද ඔබට කියලා දෙනවා සැබෑම නිවන් දකින චතුරාර්ය සත්‍ය කොහොමද? මෙතෙක් ඔබ ඉගෙන ගත්ත චතුරාර්ය සත්‍ය අතර වෙනස මොකක්ද? අපිට බණ පොත්වල පොත්පත්වල බොහෝ දේශකවරු දේශනා කරන චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් වැරදි. ඒ වැරදීම නිසා කිසි කෙනෙක් අවුරුදු 2100ක් යනකම් රහත් ඵල ලබන්නේ නැහැ. ඒ වැරද්ද හදාගත්තේ දවසට ඔබට පුළුවන් වෙනවා පින්වතුනි මේ ගෞතම බුද්ධ රාජ්‍ය මාර්ගඵලලාභී බවට පත් වෙන්න. එතෙක් මේක විහිළුවක් කතාවක් විතරයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සැබෑම චතුරාර්ය සත්‍ය කොහොමද කියන එක අද ඔබ ඉගෙන ගන්න ඕනේ. හොඳයි පින්වතුනි ඔබ තේරුම් ගන්න ඕනේ මොකද්ද අපි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ දුක දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ දුක වේ. ඔක තමයි උත්තරේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක කියන්නේ මොකක්ද? මහණෙනි දුක යන්නේ ජාති දුකයි, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රියයන් වෙන්වීමේ දුක, අප්‍රියයන් එක්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, අවසානයේ වශයෙන් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඕකේ ලෞකික තේරුමක් තියෙනවා ඕකේ. ලෝකෝත්තර ආර්ය සත්‍ය ඕකේ ඇතුළේ තියෙනවා. අද අපිට වෙලා තියෙන්නේ අපි ඕක ගන්න ලෞකික වශයෙන් විතරයි. පින්වතුනි දැන් බලන්නකෝ ඔබ මේ සමාජයේ ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේම එන්න ඕනේ දුක කියලා දෙන්නේ. ඔබට ජරාව දුකයි කියන එක අලුතෙන් කවුරුත් කියලා දෙන්න ඕනේද? ව්‍යාධිය දුකයි කියලා කවුරුත් කියලා දෙන්න ඕනේද? මරණකොට සැපද දුකද අපිට? දුකයි. Taman කැමති අය ලං වෙලා වෙන් වෙනකොට දුකද සැපද? දුකයි. අකමැති අය එකතු වෙනකොට කැමති දේ නොලැබෙනකොට දැන් මුස්ලිම් මහත්තයකින් ඇහුවොත් මොකද කියන්නේ? අපිත් ඔය කියන දුක හොඳට දන්නවා. දැන් ඔය බේත් ගන්න යවපුවා මං අහනවා දැන් ඔව් ඉතින් මොනවා කරන්නද? මැරෙන්නේ. ඒ කට්ටිය මට කියනවා. දැන් ඉතින් එට අනිද්දාට දැන් ඉතින් මැරෙන්න තමයි ඉන්නේ කියලා එයාලා දන්නවා. දැන් ඉතින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ මුස්ලිම් මහත්තයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද? අවබෝධ කළා? එතන අද අපිට පේන්නේ මහණෙනි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම කොයිතරම් විකෘති කළා දන්නවද? අපිට අද පෙන්නලා දෙන මෙච්චර කාලයක් පෙන්නන්නේ බෝධිසත්වරු පෙන්නන්නේ මොකක්ද? මැරීමේ දුක, මේ කය මැරීමේ දුක, මේ කය ලෙඩවීමේ දුක, අපේ සමාජය තුල ප්‍රියයන් වෙන්වීමේ දුක. ඔබට තේරෙනවද? එහෙම නෙමෙයිද? මෙච්චර කාලයක් ඔබට දුක පැහැදිලි වුණේ. ඒක බුදු කෙනෙක් පහළ වෙන්නද කියන්නේ? බුදු කෙනෙක් ඔය ටික කියන්නේ පහළ වෙන්න ඕනද අවුරුදු ගාණක් පෙරම් පුරලා? නැත. එහෙනම් මොකද්ද බුද්ධ ශාසනයේ දුක්ඛ සත්‍ය? බුද්ධ ශාසනයේ දුක්ඛ සත්‍ය කොහොමද? හේතුව නිරුද්ධ කිරීම. එහෙනම් මගේ දුක සහ දුක්ඛ සත්‍ය කියන්නේ කොහොමද? අන්න ඒක තමයි වැදගත්. ඔන්න ඕක තමයි අපි හලලා තියෙන දැන. ඒ හලපොත යන හදාගත්තොත් ඔබත් දුක පිළිසිඳ දැනගත්තා. ඊට පස්සේ ඔබටත් පුළුවන් පින්වතුනි වඩලා ඉවරලා ඊටු ටික කරගන්න. ඒ වඩන්නට දැනගෙන ඉන්න ඕනේ. නොදැන අය වැඩුවට හම්බෙන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න කලින් ඔබට අවබෝධ විය යුත්තේ සම්මා දිට්ඨියයි.
සම්මා දිට්ඨිය පාදක කරගෙන තමයි හැම දෙයක්ම මේ බුදු ශාසනය තුළ සිද්ධ වෙන්නේ. සම්මා දිට්ඨියට නොපෙනී ඉන්න කිසිවෙකු දුකවත් දුක්ඛ නිරෝධයවත් දුක්ඛ සමුදයවත් අවබෝධ කරන්නේ නැහැ. ඒ නිසා කිසිම අන්‍යාගම් කෙනෙක් දුක අවබෝධ කරන්නේ නැහැ මේ ශාසනය. ඇයි ඒකට සම්මා දිට්ඨියට එන්නේ නැහැ. බෞද්ධයන්ගේ 99.9ක් මේ දුක අවබෝධ කරන්නේ නැහැ. ඊටමත් මාතොලොස්සක් ඔබ වගේ පිරිසක් තමයි මේ ධර්ම අවබෝධ කරන්නේ. ඒ නිසා ඔබට වාසනාවන්තය උරුමයක් මේ ලැබෙන්නේ. ඒ උරුමය ලැබුණේ ඔබගේ අතීත කුසලයක්. ඒක හොඳට තේරුම් අරගන්න ඕන. හොඳයි. බුදුරජාණන් වහන්සේ දුක කියලා වෙන්නේ මොකක්ද දන්නවද? මහණෙනි යමෙක් මේ ආයතන තුල පංච උපාදානස්කන්ධය හටගන්න ආකාරය දැක්කොත් එයා දුක අවබෝධ කළ කෙනෙක්. දැන් ඔක ලස්සනට තියෙනවා මාගදී භාෂාවෙන් අට මතක විදියට පටිසංවේදා මග්ගප්පකරණ. දූ කියන්නේ මොකක්ද? ක කියන්නේ මොකක්ද? සමාජෙත් එක්ක බාහිරින් පටලගෙන දුක ගන්න යන්න එපා. ලෝකයේ පැනෙව්වේ බඹයක් විතර ශරීරයට. අම්මා තාත්තා සීයාච්චි ඉන්නේ කොහෙද? ඇතුළේද එළියේද? ඥාතියෝ තරහකාරයෝ ඉන්නේ ඇතුළේද එළියේද? එළියේ. ඔය ඉන්නේ. තුමනා කමලා විමලා අම්මා තාත්තලා නැද්ද? පැහැදිලි මං කියන එක. එතකොට ඔබ එයාලගෙන් දුකේ වෙන්වීම පත් කරගන්න යදුවොත් ප්‍රිය වෙන්වීම අප්‍රිය සංප්‍රයෝගෝ ප්‍රියෝ ප්‍රියෝ සංප්‍රයෝගෝ විප්‍රයෝගෝ ආවොත් එතනින් ඔබ දුක හොයන්න ගියොත් බාහිර ලෝකෙ තුල ඔබට දුක හම්බ වෙන්නේ නැහැ. අලන්න තේරම බාහිරේ එළියටම දාන්න. ලෝකේ පනවන්නේ ඇතුළත. පංච උපාදානස්කන්ධය. එහෙනම් ලෝකයේ තියෙන්නේ ඔබට විස්තර කළ ධර්මයේ තියෙන්නේ ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ලෝකය තමා තුළ තියෙන එකද නැද්ද? තමා තුළ තියෙන එක. එතකොට තමා තුළ තියෙන ලෝකයේ කවුද අවබෝධ කරගන්නේ? තමා. එහෙමනම් අපිට එළියේ තියෙන බාහිරේ තියෙන ඉඩකඩම් වතුපිටි රන්දිති මුතුමැණික් අම්මලා තාත්තලා දරුවෝ දුකට අයිති නැත. අද කොහොමද බණ කියන්නේ? මේ දුකයි අම්මා මලා දුක සත්‍ය අවබෝධ කරගන්න. තාත්තා මලා දැන් ඒ ළමයා දුක් සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් ලෝකයේ ඇතුළත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා යමෙක් මේ සත්‍ය අවබෝධ කරනා තමා තුළින් මේ ධර්ම අවබෝධ කරගන්න ඉස්මතු කරලා ගන්න ඕන නම් තමා ගන්න ඕනේ කොහෙන්ද? තමා තුළ තියෙන ලෝකයේ තුල. බුදුවරු දෙපාරක් කියන්නේ නැහැ නේ බෙන්ගොතුනි. ලෝකේ පැලෙවුවා නම් ඇතුළේ මේ බඹයක්ද ශරීරයෙන් ආයි කියනවා දීලා නැහැ නෑ ඒක සෝරි. එළියෙත් ඉන්නවා කියලා කියනවා. එහෙම කියේ නෑ. හැබැයි අද දේශකවරු 99 100%ක්ම කියන්නේ කොහෙන්ද දුක තියෙනවා කියනවා. එළියෙනේ. අපිට බින්ගොතුනේ මෙතෙක් ඔබට නිවන් දකින්න බැර වුණේ ඇයි? දුක හොයන්න ගියේ කොහෙන්ද? දුක්ඛ සත්‍ය වෙයි කොහෙන්ද? බාහිරේ. ඔන්න මෙලේ වරුදුනා. ඉතින් කල්පනා කරනවා යවුත් මෙච්චර බණ අහන නිවන් දකින්නේ නැහැ. මෙච්චර බණ මේ බණද ඇහුවා. හොඳට තේරුම් ගන්න ටිකක් ගාම්භීරයි එන්නේ එන්න තව ධර්මයෙන් ගැඹුරු වෙනවා ඔබට. හැබැයි ගැඹුරු වුණත් ඔබට මේ නිවන් දකින්න පුළුවන්. මොකද මට දැන් ඉදිරියේදී තව මේ දේශනාව තවත් ගැඹුරට කියන්න වෙනවා. මොකද මට මේ දේශනාවල කරන්නේ පින්වතුනි කෙලින්ම සමාපත්තිය තුළ සමාධිගත වෙනවා. හොඳයි එමනම් අපි තේරුම් ගන්නට ඕනේ
මේ දුක්ඛ සත්‍ය අභ්‍යන්තරයේ තියෙන එකක් බලන්න. එහෙනම් දුක පිට නෑ. දුක තියෙන්නේ කොහෙද තියෙන්නේ? තමා තුළ. තමන්ගේ මේ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බුදුරජාණන් වහන්සේ පෙන්නන දුක කියලා. ඔබ දන්නවා දැන් දුක කියන්නේ දූ කියන්නේ මොකද්ද? දූ කියන්නේ මොකක්ද? වැදගම්මක් නැති කියන එක. ඒක විස්තර කරලා කියනවා. ක කියන්නේ යථාර්ථයක් නොවන. වැදගම්මක් නැති යථාර්ථයක් නොවන ක්‍රියා පටිපාටිය වැඩපිළිවෙලකට බුදුහාමුදුරුවෝ කියනවා දුක. ඒක දැන් ඔබ හෙව්වද කියලා මේක බාහිරින් නෑ. බාහිර වන්න ඔබට දුකක් තියෙනවද? බාහිර දුක? බාහිර දුකක් නෑ. ඇයි? මං එහෙම කියන්නේ ඇයි කියලා අද කියලා දෙනවා. හරි? බාහිර පින්වතුනි තනි කර පින්වතුනි මායාව. බාහිර හදාවේ කවුද? ඔබට මේ බාහිර ලෝකේ හදලා දෙන්නේ කවුද? ඔබගේ මනස. දැන් අර අම්මා ඉන්නවා. ඔය අම්මට දැන් පේනවද මේ ඔක්කොම මාව පේනවද? පේනවද නැද්ද? ඇහෙනවද නැද්ද? ටීවී මේවා පේන ඔක්කොම පේනව නේද? ඔහොම පිටිපස්සෙන් ගල ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා. ඉරි වැටෙන්න. අම්මා ඉන්නවා. දැන් පේනවද? ඔහොම ඉන්නවා. ළමයා දෙන්නෙක් අල්ල ගන්නවා පිටිපස්සෙන් ගහනවා නිර්වින්දනය කරනවා. දැන් මං ඉන්නවා මේවා ඔක්කොම තියෙනවා අම්මත් කෙලින් ඉන්නවා දැන් පේනවා. එහෙනම් පිට තිබ්බනම් පේන්නේ නැහැ. එහෙනම් කොහෙද හැදුවේ මේ එළිය පෙන්නුවේ කවුද අපිට? ඇතුලේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි පංච උපාදානස්කන්ධය. එතෙන්ට ඔබ අවබෝධයටපත් වුණොත් ඔබ දන්නවා දුක කියන එක ඇති වෙන්නේ ආධ්‍යාත්මික ලෝකයේ තුල කියලා. ඒ ආධ්‍යාත්මික ලෝකයේ තුල ඔබට පින්වතුනි රූප පේනවා. ඒ රූපේ හදලා දෙන්නේ කවුද? එළියෙන්ද පිටින්ද? කියන්නේ. ඔබට රූපය පෙන්වන්නේ එළියේද? එළියේ තියෙන රූපයද පෙන්වන්නේ ඔබට? ඔබගේ මනස තුල හදපු රූපයද එළියට දැම්මද? බාහිරයට දැම්මේ ඇතුලේ හදලා. ඇතුලේ හදපු දේ බාහිරයට දැම්මා. ඔකට ඉංග්‍රීසියෙන් කියන කන්වර්ෂන්. කන්වර්ෂන් කියන්නේ හදපු දේ එළියට අවශ්‍යයිට දානවා. දාන්නේ ඇත්ත දෙයක්ද බොරු දෙයක්ද? ඉලූෂන්. ඉලූෂන් කියන්නේ මායාව. මායාව කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පෙන්වන උන්වහන්සේගේ දුක මායාව තුල පෙන්වන්නේ නෑ. ඒක දුක පෙන්වන්නේ කොහෙද? දුක තියෙන්නේ කොහෙද? ඇතුළේද එළියේද? ඇතුළේ. යමෙක් මේ ලෝකයේ යම් කෙනෙක් මේ සත්‍ය ධර්මයේ තුල අවබෝධයටපත් වුණොත් දුක කියලා මේ ටික කියලා දැක්කොත් ඒ දුකට ඒ දුක හරියට පිළිසිඳ දැනගත්තොත් ඔහුගේ රහත් ඵලය නැති කරන්න ඔය කාටවත් බෑ. බුද්ධ දේශනාව ඒකයි. එතෙන් එනවා කියන්නේ පින්වතුනි ඔබට ආයේ මේ ලෝකේ ගැටෙන්න, හැලෙන්න, මුලා වෙන්න මොකක්වත් නැහැ. නැති තැන, මායාව නැති තැන, අවිද්‍යාව නිරුද්ධ වෙච්ච තැන අලුතින් දෙයක් ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. අර එක තැනක තියෙනවා සූත්‍ර පිටකේ බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ගැරඩියකට උපමා කරනවා අවිද්‍යාව. මහණෙනි ගැරඩියට ආමුතෙල් ටිකක් දැම්ම මොකද වෙන්නේ කියලා අහනවා. කරණන් දෙකක් තුනක් ගහලා පැනලා දුවන්නේ. ඒ වගේම ඔබගේ ප්‍රඥාව අවිද්‍යාවෙන්
මත්තලා ඉන්න මේ මනසට සත්‍ය දැක්ක දවසට යථාර්ථය දැක්ක දවසට අර ගැරන්ඩියා වගේ පැනලා යනවා යන්න කවුද යන්නේ? අවිද්‍යාව. ආයේද? වීලුවට කියන්න පුළුවන්ද? කිසිම අවස්ථාවක කිසිවෙකුට මේ ධර්ම අවබෝධය ගත්තට පස්සේ භාවනා කරන්න ඕනේ නැහැ. භාවනාව කියලා එකක් ලෝකේ තියෙනවා. ඒ තමයි Hindu ජෛන ආගම් වල භාවනාව ඔක්කොම කරන්නේ. ඒකට කරන්නේ මොකක්ද දන්නවද? ආත්ම සංඥාව ඉඳගෙන අනාත්ම සංඥාව වඩනවා. මං කියපේ තේරුණා. ආත්ම සංඥාව ඉන්නේ මම කියලා අල්ලගෙන තමයි ඔක්කොම වඩන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දිට්ඨි සූත්‍රයේ මහණෙනි තවත් මිත්‍යාවක් විතරයි. තවත් දෘෂ්ටියකට පත්වන්නේ. දැන් ඔබ මේ ධර්ම අවබෝධ කරලා නැතිව ඔබ ගිහිල්ලා කියනවා චක්කුං අනිච්චං කියලා. රූපං අනිච්චං. සෝත ශබ්ද අනිච්ච කියලා ඔබ කියනවා. ඔබට මේ බණ ඕන තරම් රේඩියෝ වල ඇහෙනවද නේද? පින්වතුනි දේශකයා ඉන්නේ කොහෙද? මම කියලා. ආත්ම සංඥාව. අහන ඉන්නේ කොහෙද? මම කියන සංඥා. මම බණ අහනවා. දැන් උතර බලන්න කොහෙද ඉන්නේ කියලා ඒගොල්ලෝ. ඉන්නේ ආත්ම සංඥාව වඩන්නේ අනාත්ම සංඥාව. තවත් දෘෂ්ටියක් මිස නිවන නම් දකින්නේ නැහැ. එහෙනම් ඉස්සරෝම එන්න ඕන කොහටද? ඉස්සරෝම එන්න ඕනේ මොකද්ද? අනාත්ම සංඥාවට තමා එන්න ඕනේ මම කියලා කෙනෙක් නෑ කියලා දකින්න. ලෝකේ චතුරාර්ය සත්‍ය තමයි ඉස්සරෝම දැකලා ඉන්න ඕනේ. ඉන්පස්සේ ඔබට පුළුවන් වෙනවා අනාත්ම සංඥාව වඩලා ඉතුරු ටික කරගන්න. ඔබ ටිකක් ගැඹුරුයි ටික ටික ඉස්සරහට යනකොට තියෙන්නේ. දැන් එනම් දුක තියෙන්නේ කොහෙද කෙටියෙන් කියනවනම් ඔව් බඹයක් පමණ ශරීරය තුල. දැන් දුක කිව්වේ මොකද්ද? වැදගම්මක් නැති. ක කිව්වේ යථාර්ථයක් නොවන. වැඩ පිළිවෙල mechanism ඉංග්‍රීසියෙන් කියනවා it not important, it's not true, the mechanism. මොකද කිව්වේ? මම ඔබට ඉංග්‍රීසි උගන්වනවා නෙමෙයි. මොකද කිව්වේ? වැදගම්මක් නැති යථාර්ථයක් නොවන ක්‍රියා පටිපාටියක් තමයි දුක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ තුන පැහැදිලිව. මොකද්ද ක්‍රියා පටිපාද? යමෙක් ඇහෙන් රූප බලනකොට ක්‍රියා පටිපාටියක් වෙනවද නැද්ද? මොකද්ද ක්‍රියා පටිපාටිය? මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහළ වෙනකොට මට රූපය පෙනෙන්නේ. එහෙමද නැද්ද? හොඳයි. දැන් ඔය අපේ අම්මලාට මේක ටිකක් තේරෙන්නේ නැති ඉඳලා මම චිත්‍රානුකූල නැත්නම් සටහනකින් පෙන්නනවා. මේ සටහනකින් පෙන්නපුවම ඔබට ලේසි අවබෝධ කරගන්න මොකද්ද මේ කියන්නේ කියලා. නැත්නම් ඔය තේරෙන්නේ නැහැ ඔය කිව්වට. මොකද දැන් අස්පලෝමයක් කතාව තමයි කියන්නේ. අස්පලෝමය 100ට පළලා එකට එක වදින්න ගහන එක මොනතරම් අසීරුද කියලා අහන බුදුක ජානනාත. අන්න ඒ වගේ තමයි විමුක්තිය මේ දහම අවබෝධ වෙනවා කියන්නේ. දැන් බලන්න උත්සාහ කළා. තම තමන්ගේ නැන නෝයින් ගන්න පුළුවන් දෙයක්. හැබැයි එච්චරම අපි අවාසනාවන්ත නෑ. මොකද මේ ශාසනය ඔබ තමයි පෙරම් පුරාගෙන දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා හැමෝටම තේරෙයි. තේරුම් නැත්නම් මගෙන් අහන්න. පුළුවන් විදිහට මම කියලා දෙනවා. යලි යලිත් අහනකොට ඔබට කොයි වෙලාවක හරි උතුම් මාර්ගඵලයටපත් වෙන්නට හේතු වාසනාව ලැබෙයි.
දූ කියන්නේ මොකද්ද? වැද ගත් කමක් නැති. ක කියන්නේ යථාර්ථයක් නොවන. වැදගත් කමක් නැති යථාර්ථයක් නොවන වැඩපිළිවෙලක් කට කියනවා මොකද කියන්නේ? දුක. පේන්නේ නැත්තම් මෙහෙට නිදියන්න එපා පින්වතුනි. කවදා හරි මේක දැකලා තමයි නිවන් දකින්නේ. මොනවා හොරට දැන්නේ මේක දකින්න නැති. මේක නොදැක්කොත් මේක අවබෝධ කියන කතාව මම කියන්නේ. දැක දැනගත යුතුයි කියන එක තමයි උත්තරේ. අවබෝධ කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දයන්වංශිකේ ධර්මයේ දැක දැනගත යුතුයි. අවබෝධ කරනකොම චේතනාව පහළ වෙනවා. ඒක හරියන්නේ නැහැ නිවන් දකින්න. එතකොට මේ වැඩපිළිවෙල දැකපු කෙනා දුක දකින්න. ඔන්න මම දැන් වැඩපිළිවෙල කියලා දෙනවා. ඒ වැඩපිළිවෙල කියලා දුන්නම ඔබට හැකි වෙනවා දුක කියන එක හඳුනා ගන්න. මේ හඳුනා ගැනීම තුළ තමයි ඔබට නිවන් දකින්න හැකි වෙන්නේ. තිකුදින ඔබ ලෝකයේ මෙච්චර ලොකුවට හිතන්න එපා. මේ සරල සටහන දිහා බලන් ඉන්න. මේ සරල සටහන දිහා ඔබ බලන් ඉන්නකොට ඔබට බොහෝ පැහැදිලි වෙයි අපේ මේ යථාර්ථය මේක තමයි කියන්නේ. මෙතෙක් කල ඔබට මම මේවා කියලා දීලා නැහැ. එන්න මේවා කියලා දෙන්න වෙනවා. මොකද ඉදිරියට යන්නේ. මේවා පේන්නේ නැත්තම් ඒකාන්තයෙන්ම මේක ඉගෙන ගන්න ඕනේ. මේ තමයි ඔබගේ දහම් ගුරුවරයා, කල්යාණ මිත්‍රයා, ධර්මයේ විනය අවබෝධම කරා. කරුණාකර නිදිමත නැගිටලා ගිහිල්ලා මූණකට හොදන් එන්න. මෙතනින් පස්සේ ඔබට යන්න ගමනක් නැහැ මේක අවබෝධ නොකර. මේක අවබෝධ නොවුනොත් ඔබට යන්න හම්බ වෙන්නේ නැහැ ගමන. ඔන්න මං කියලා තියෙන්නේ. ඒ නිසා හැමෝම අවදි වෙමින් ඉන්න. අපේ යාළුවා හැමදාම මේව තමයි අඳින්නේ. නිදිද කට්ටිය? නිදි නම් වැඩක් නැහැ ඒක. මම බලනවා හැමදාම. මෙන්න යාළුවා ඔබට පේනවා. හැබැයි ඔබට යාළුවා පේන්නේ කොහෙලාද? යටි උඩු කරකොල්ල තමයි කාජරේ වැටෙන්නේ. ඕම ඔබගේ යාළුවා ඇහි වැටෙන හැටි. ඉංග්‍රීසියෙන් මේකට කියනවා ඉංග්‍රීසි නම් ඕනේ සිංහලෙන් දෘෂ්ටි විතරණය. අහලා දෙවද? දෘෂ්ටි විතරණය. ඒකට කියනවා රෙටිනා කියලා. ඉංග්‍රීසියෙන් කියනවා රෙටිනා. ඔබ මේ දකින්න රූපය කෙලින්ම වැටෙන්නේ කොහාද? තිරයට. කොයි තිරයේද? ඇහි දෘෂ්ටි විතාණි. නැත්තම් කියන අපි සයන්ස් කරපුවා ඉන්නවද මෙතන? සයන්ස් විද්‍යාව කරපුවා ඉන්නවද? උසස් පෙළ. යන්නේ යාට මේක නිකන් දෙන්න පුළුවන් රිස්ක්. කමක් නැහැ. මොකක්වත් නොකරපු අයත් ඉන්නවනේ ඒත් හොඳයි. ඇයි? කියපු ගමන් තියෙනවා. දෘෂ්ටි විතරනේ ගියාට පස්සේ මෙතන තියෙන ඔප්ටික් නර්ව් කියලා. ඔප්ටික් නර්ව් එක යනවා බ්‍රේන් එකට. අපි බ්‍රේන් එක කොහොම අඳිමු? ඔප්ටික් නර්ව්. නැත්තම් කියනවා ඔප්ටික් නර්ව් කියන්නේ සිංහලෙන් මොකද ඔප්ටික් නර්ව් කියන්නේ?
සිංහලෙන් සිංහල දන්නේ නැහැ ඉංග්‍රීසි නිකන් ගත්තා. සිංහලෙන් පෙනීමේ ස්නායු. මේ ස්නායු දෙකේ ඔබ දැකපු රූපය ඇරයි යනවා මොලේට. ඒකට කියනවා පින්වතුනි. ඒ ගෙනියන ක්‍රමවේදයට කියනවා සංඥා. මෙතෙක් මේ දහම කිසිම කෙනෙක් මේ විදිහට උගන්වලා නැහැ ලෝකේ. බුදුජාන් වහන්සේ රහතන් වහන්සේලා ඇර. ඔබ මේක තේරුම් ගත්තොත් ඔබ නිවන් දකින්න පුළුවන්. මෙතනින් එන මෙන්න මේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ රූපේ ප්‍රතිබිම්බයයි මේ. නේ? මේක මොකද කියන ඉංග්‍රීසියෙන්? image. සිංහලෙන් ඡායාව නැත්නම් ප්‍රතිබිම්බය. විශේෂ කරපුවා ඉන්නවනම් ෂෝ. මේ ඉමේජ් එක වැටෙන්නේ කොහෙද? ඇහි දෘෂ්ටි වේදාන. ඇහි පිටුපල තියෙන දෘෂ්ටි වේදාන. ඒකට කියන්නේ මොකද්ද? ඉමේජ් නැත්නම් ඡායාව. පොඩ අහන් ඉන්න. මෙන්න මේකට තමයි බුදුහාම වහන්සේ කිව්වේ රූපය. එන රූපය තියෙන්නේ කොහෙද? එළියද ඇතුළේද? මේ රූපය මෙතන වැටෙනකොටම පොඩි වෙනසක් වෙනවා කාගේද? දෘෂ්ටි විචාරණයේ පූජ්‍ය වෙනසක් වෙනවා. වෙනසක් läගෙනවා. ඒකට කියනවා පින්වතුනි වීමක් ධනවනවා වේදනාව. දැන් බලන්න පටිසංයුදා මග්ගප්පය කරන්නේ ලස්සනට දිලා දෙනවා. වීමක් දැනවීම වේදනාවයි. තණ්හා වීම තණ්හාවයි. යමක් උපායාසයෙන් අල්ලා ගැනීම උපාදානය. අපි හිතන දේවල් නෙමෙයි ධර්මයේ තියෙන්නේ. දැන් බලන්න ඔබට රූප වේදනා දෙකම මෙතනින් හටගත්තත් එක්කම යන්නේ මොකද්ද? සංඥා. දැන් හටගෙන ඉවරයි. රූප වේදනා සංඥා. ඔබගේ මොළයට යනවා. මොළයෙන් පින්වතුනි දැන් තියෙනවා වෙන අසන වැඩි. මේක ඉගෙන ගන්න මේක මම සමාධි වඩලා අවුරුදු ගාණක් ගත්ත දෙයක්. පොතේ කොහෙත් නැහැ. ඵල සමාපත්තියට වැඩිලාම ගත්ත දෙයක් නිසා ඔබට මේක නිවන් දකින්න පුළුවන්. මේ තිරේට ලස්සන නමක් කියනවා. මේ තමයි මන. ඔබ දැකලා තියෙනවද ඔය ටවුන් වල යනකොට ලොකු ෆිල්ම් හෝල් එකේ වල ෆිල්ම් හෝල් වල දැකලා තියෙනවද? ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් බලලා දිනා ඉන්නේ. ඔය ටවුන් වල එම දාන ලොකු තිර. ඩිජිටල් තිර. ඒ ඩිජිටල් තිරේ වෙලඳ දැන්වීම දැකලා තියෙනවද නැද්ද? මහා ලොකු තැන් වල දැකලා තියෙනවා. ඒ ඩිජිටල් තිරේ ඕනම රූපයක් වැටෙනවද නැද්ද? සැබවින්ම මේ රූපේ තියෙනවද? නෑ. දැන් බල්ලෙක් වැටෙනවා මේකට. මිනිහෙක් මේ රූපේ මෙතන වැටෙනවා තිරේ. මෙතන තිරේ බල්ලෙක් තිරේ මිනිහෙක් ඉන්නවද? පින්වතුනි දැන් මෙන්න මේ යන ආවේගය මොළයට ගියාට පස්සේ මොළයෙන් මේ යන ආවේගයට වඩා අතිශය තියුණු සංකීර්ණ වූ වැඩපිළිවෙලක් කරනවා. මේකට කියනවා elevation and transillumination ඉංග්‍රීසියෙන්. ඒ රූපය උසස් කරලා විනිවිද යන ස්වභාවය වැඩි කරලා කිරණ ශක්තියක් මාර්ගයෙන් මනසට දෙනවා. මනසට දෙනවා මෙන්න මේ රූපය මේ වගේ රූපයක් කියලා. මේකට කියනවා මන. මේකට කියනවා විඥානය. ඔබට මෙන්න බලන්න පින්වතුනි යම් කිසි දවසක රූපය දකිනකොට සිද්ධ වෙන ක්‍රමවලයි
මනස කියන්නේ එක මොහොතක්වත් පවතින දෙයක් නෙමෙයි ඩිජිටල් එකේ තියෙන අර හැම වෙලාවෙම බින්දු 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 එනවා. ලෝකයේ වැඩිම වේගයකින් ඇතිවෙන නැතිවෙන රූප කලාප තියෙන්නේ කොහෙද? මනසේ. ඊට දෙවෙනි රූප කලාප තියෙන්නේ කොහෙද? ඇස, කන, නාසය, දිව, ශරීරය වල. මෙහෙන් එන රූප කලාප සංකාර මෙතෙන්ට යන්න වේගවත් මදි. ඒ වේගය වැඩි කරන්න දෙන්නේ කවුද? ඔබගේ මොලේ. ඔබගේ මොලේ. මේකට කියනවා අபிසංකරණය කරනවා කියලා. සංකාර අபிසංකරණය කරනවා. එතකොට දැන් ඔන්න ඔබට දැන් මොකද වෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර විඥාන බලවන්නේ. පැහැදිලි. එතකොට මේ ඉන්න කෙනා කියනවා මම රූපය දැක්කා. මම රූපය දැක්කා කියලා ඔබට දැන් පේන්නේ මේ ක්‍රියාවලිය නිසා නෙමෙයිද? පංච උපාදාන පංචස්කන්ධයක් හටගත්තා නෙමෙයිද? පංචස්කන්ධයක් හටගෙන නෙමෙයිද ඔබට දැන් රූපය දැක්කා කියන්නේ? දැක්කා. මෙන්න මේ වැඩ පිළිවෙලට කියනවා දුක්ඛ. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔන්න උත්තරේ. මෙතන අම්මා ඉන්නේ තාත්තා නෑ දරුවෝ නෑ මලගිය ඥාතීන් නෑ හුලන් නෑ ඇටකටු නෑ මොකක්වත් නෑ ලකින්නේ තමා තුළ තියෙන ක්‍රියාවලිය විතරයි. තමා තුළ මේ මනසේ සිද්ධ වෙන විද්‍යාමාන ලෝකයේ තුළ මනසේ මනෝමය ලෝකයේ තුළ මේ සිදුවීම ඔබ තුළින් යථාර්ථය දකින්න. ඒ යථාර්ථය දකින්න කෙනා දුක පිළිසිඳ දැනගන්න. තව චුට්ටි වැඩක් තියෙනවා ඒකත් කියලා දෙන්නම්කෝ. දැන් වලන් ඉන්නවනේ ඔක්කොම නිදි නෑනේ. ඊපස්සේ දැන් මොකද කරන්නේ? විඥාණයට දැන් මේ රූපේ වැටෙනවා. විඥාණයට මේ රූපේ වැටිච්චම විඥාණයට තියෙන්නේ දැනෙනවා විතරයි. විඥාණයේ ළඟ ලක්ෂණය මොකද්ද? දැනීම විතරයි. විඥාණය නෙමෙයි මතක් කරන්නේ මොකද්ද කියලා. මෙන්න මෙතන එනකල් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිත්තේ දිත්තමත්තම් භෞෂ්‍යති. දිත්තේ දිත්තමත්තම් භෞෂ්‍යති කියන දැක්කොත් දැක්කා විතරයි. අමාමෑණිය ලෝතුරා බුදුජාන් වහන්සේටත් මේ දක්වාම ක්‍රියාත්මකයි පින්වතුනි. මේ රූපේ දැකීම තුළ උන්වහන්සේත් මේ දක්වාම ඉන්නවා. එහෙනම් මේ සිදුවීම බුදුහාමුදුරන්ට වෙනවද නැද්ද? වෙනවා. මේ මෙතෙන් එනකල් මේ රූපේ දැකීම සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙන සිදුවීම තමයි වැදගත් මේක. ඊට පස්සේ සිදු වෙන එක තමයි අපි දැනගන්න ඕනේ. මොකද්ද? විඥාණයට කරන්න පුළුවන් වෙන්නේ එකයි. මොකද්ද? දැන ගැනීම පමණයි. විඥාණය කියනවා ආපහු මැසේජ් එකක් දෙනවා මොලේට. කවුද කියන් බලන්න. කවුද කියලා තියන්න. මෙතන කියනවා memory centers. memory center. මතක ගබඩාව මොලේ තියෙනවා. ඔය සිරිසේනයන්. ඔක්කොම රිපෝට් ටික. ඔය සිරිසේනයන්. එයි මීට කලින් සිරිසේන ගැන ඔබගේ මට සටහන් ලොට් එකම දැන් තියෙනවා. මොකක්ද තියෙන්නේ?
ඔය සිරිසේන අයියානි අපේ අලි හොඳ කෙනා ඊයේ සැරේ පොල් කඩලක් දුන්නා. කොයිතරම් හොඳ එකද? අනේ මොකට තේ ටිකක්වත් හදන්න දුවන තේ හදන්න. දැන් මේ කවුද දුන්නේ? විඥානේ අහනවා කවුද කියලා. මට සටහනේ දෙන උත්තරේ. අල්ලා මැනේදී. ඉතින් කොහෙද උගන්නන්නේ? මෙතෙන්. මම අද බලනවා නිදිනායි. මොකද මෙච්චර දෙයක් ඉගෙන ගන්න බෑ නං ආයෙත් කොහෙද නිවන් දකින්නේ? මෙහාට එන්න දාලා පේන්නේ නැහැ පොටේ. ඔව් ඒක අදවත ආශ්‍රම මෙයා ඉන්නේ. මේ ඒ කියලා දෙන්න. දැන් මොලෙන් තමයි අදවතට දෙන්නේ. අදවත තමයි මන කියන්නේ. එතකොට පිංගුතුන් දැන් මොලේ මතකයේ හෘද වස්තු රූපය තුළ තියෙන මනෙන් ආපහු මැසේජ් එක යන්නේ කාටද? මොලේට. අන්නෝක ලස්සන කතා කරනවා මහණෙනි විඥාන නාම රූපේ බැසගනි. විඥානේ නාම රූපේ බැසගනි. ඔයද නාම රූපේ තියෙන්නේ නා? මොලේ. කවි කතන්දර මොනවත් බෑ මේ ධර්ම අවබෝධ වුණාට පස්සේ ඔබ දකි මේ බොරු ඇයි මෙච්චර කල් කිව්වේ කියලා. එහෙනම් නාම රූපයේ මොලේ තියෙන්නේ. මොලෙන් දැන් විස්තර කරලා කියනවා අපිට. ආන් හරිය තමයි මෙයා තමයි කියලා විස්තර කමගේ හොරා නායකාරයා බූරුවා කියලා මොනවාරි කියනවා. තේ එකක් හරි දෙන්න ඕනේ දැන් දුවනවා. එතකොට දැන් නාම රූපය තුලින් ආයෙත් මැසේජ් එකක් එනවා. කාටද දෙන්නේ? මනසට දෙනවා. මන කියන්නේ පින්වතුනි වස්තු රූපය ආශිත කරගත් හෘද වස්තුවත් එක්ක තියෙන එකට. මොලේ කියන්නේ වෙන එකක්. ඔය සිරිතේනය තේ එකක් හදා. දැන් මේ සිරිසේන කියන රූපය හොඳට විස්තර දන්නවද නැද්ද මන? මොලෙන් ඔක්කොම ටික කියාගත්තා. මෙයාගේ කන්වර්ෂන් එක ඊළඟ දෙන්නේ මෙහෙම. කන්වර්ෂන්. සිරිසේන පෙන්නනවා එළියේ. මේ බෙහෙපෙනී හිටිය සිරිසේන දැන් එන්නේ කොහෙන්ද වෙන්නේ? එළියේ. දැන් එළියේ සිරිසේන දකිනවා. විස්තර සහිතව. ඊට පස්සේ පින්වතුනි ලස්සන වැඩේ දන්නවද? නාම රූප පත්‍ය සලආයතන. සලආයතන ක්‍රියාත්මකයි. සිරිසේන එළියේ ඉන්නවා. සිරිසේන ගැන විස්තර ටික. ඉන්ද්‍රිය පහෙන්ම ගන්නවා කෙලින්ම ඇතුළට. ආයත චක්‍රේ ක්‍රියාත්මකයි. එතනදී මෙතෙන් දින රූපය මේ රූපේ නෙමෙයි. මෙතෙන් දින මේ වේදනාව මෙතන දැන් මම ඉන්නවා. මෙතන මම තිබ්බේ නැහැ. මෙතනදී දැන් අවිද්‍යාව විශ්ව වුණා. මෙතෙන්දී වෙන්නේ මේ සලආයතන ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දී ආයතනයන් තුළ මේ සිදුවීම සිදු වෙනවට මෙතෙන්දී එන්නේ සම්පස්සජා වේදනා. සම්පස්සජා සංඥා සංකාරා විඥාන. එතෙන්දී දෙවෙනි අවස්ථාවේ දෙන්නේ පංච උපාදානස්කන්ධය. පළවෙනි අවස්ථාවේ දුන්නේ පංචස්කන්ධය. රහත් ඵලය කියන්නේ මෙතන. එතකොට කෙනෙක් රූපය දැක්කට ප්‍රශ්නයක් තියෙනවද? රූපය දැක්කට ප්‍රශ්නයක් තියෙනවද? රූපය දැක්කට ප්‍රශ්නයක් නැහැ. මේ අම්මයි තාත්තයි කමලයි විමලයි කියලා දැක්කට කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මම රූපය දැක්කා කියන එක. මම සිරිසේන දැක්කා. කවුද දැක්කේ? කවුද දැක්කේ? මම. කවුද දැක්කේ? සිරි අයියා. දැක්කා. මෙන්න මේ දෙක කපලා දැම්මා නම් දැක්කා විතරයි. දිත්තම නැත්නම් බවසති. තේරෙන්නේ නැහැ මම දන්නවා කටියට. තේරුම් නැති වුණාට කවදාරි තේරුම් ගන්න ඕනේ ඕක.
මේ තමයි විමුතුනි උත්තරීතර රහත් ඵලය කියන්නේ. ඒ කාන්තෙන්ම මේ අවබෝධ වුණා නම් ඔබ මේ ශනේ සෝතාපන්න වෙන්න ඕනේ. ඔබට මේ ලෝකේ සියලු දර්ශනය මේ තුල තියෙනවා. බුදුන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. එතනින් එහාට ගමනක් නැත. දැක්කොත් දැක්කා පමණයි. හැබැයි අපි දැක්කොත් මම දැක්කා කියලා. ආයෙත් අසකන නාසය දිව ශරීර කියන ඉන්ද්‍රියන් අරහා නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය ස්පස්ස පස්ස පත්‍ය වේදනා සංඥා සංකාර විඥාන මෙතෙන්දී මම ඉන්නවා හැම එකම මම ඉන්නවා කියන්නේ පංච උපාදානස් පන්දය. මෙන්න මේ වැඩ පිළිවෙල දැක්කා නම් දුක දැකලා ඉවරයි. දුකට හේතුව සමුදය දැකලා ඉවරයි. නිරෝධය දැකලා ඉවරයි සම්මා දිට්ඨිය තුළ. චතුරාර්ය සත්‍යම දැකලා නිවන් දැකලා තියෙනවා. දැකලා ඉවරයි. මේක මේ ධර්මයේ ඔබට වේදනා කරන්න බෑ පිටුදු මේවා ටිකක් ගැඹුරුයි. හැබැයි මේකමයි අවබෝධ කරගන්න. මේවා තව දීර්ඝ විස්තර තියෙනවා. දැන් කෙනෙක් අහන්න බලුවා මේ ක්‍රම වේදය තුල කොහොමද මේ සංකාරය යන්නේ කියලා. ඇහෙන් රූපය පේන්නේ. එතකොට අපිට ඒවා තියෙන ගාම්භීර අභිධර්මානුකූල උන්වහන්සේ පෙන්නලා මේ රූප කලාප නිර්මාණය ලෝක නිර්මාණය එච්චර දුරට මම හිතන්නේ අවශ්‍ය නැහැ. රහත් ඵලය ලඟ වෙනකොට ඒවා දැනගයි. ඒවා අපිට හේතු සාධකව පෙන්වන්න පුළුවන් මේ ගමනේ කෙලවර කොහෙද කියලා. අපේ අම්මලා තාත්තලා මේ දරුවෝ දැනගන්න ඕනේ කොහොමද දෙන්නේ. දුක වැටි වෙන වැඩපිළිවෙල මොකද්ද? පංච උපාදානස්කන්ධයක් හට ගැනීම. ඒ සිදුවන්නේ කොහෙද? එළියේද පිටද? ඇතුළේද? ඇතුළේ දුක තියනවා. ඒුවේ කොහෙද මිත්‍ර කාලේ? අම්මා මැරීමේ දුකනේ දැක්කේ. නේ? ඒත් ඇතුළේ සිද්ධාන්තය නොදක ඔබට නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. යමෙකුට මේ දුක මේ විදියට හටගෙන මේ නාම රූපේ හරහා සලආයතන ගිහිල්ලා ආයෙත් පස්ස වේදනා තණ්හා උපාදාන භවපච්චා ජාති උපදින බව දැක්කොත් ඒ දැකීම දුක පිළිසිඳ දැනගත්තා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දුක පිළිසිඳ දැනගත්තා. අපේ දුක පිළිසිඳ දැනගන්නේ කොහොමද දන්නවද? අම්මා මැරිච්චම මට දුකයි මම පිළිසිඳ දැනගත්තා. බාහිර ලෝකයෙන් තමයි බණ තාම කියන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ පින්වතුනි මේ දහම එළියට එන්න දෙන්නේ දන්නේ නැහැ. මොකද අශ්වලෝභයව මතක් වෙන්නේ. 100ට බලලා 100ට ගහන කෙනෙක් පුළුවන් කරන්න බැහැ. අනිත් එකයි කිව්වේ අති පරම දොල්ලබයි කියලා ධර්මය. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් කිව්වොත් අති පරම දුන ආර දිනේ එළි වෙන එකම තියෙන්නේ channel වල. නේ? නිින්ද කියලා ඇවිල්ලානකොට ධර්මේ නැහැ. හැබැයි කවුරු නිවන් දකින්නද? අහන ඇත්තේ කියන අයත් එතනමයි. දැන් ඔබට පේන්න ඕනේ මොකක්ද? ඔව් ප්‍රශ්න අහන්න. ඔව්. ඔව්. බාහිරට රහතන් වහන්සේට දැන් කන්වර්ෂන් එක වෙනවා. කන්වර්ෂන් එක උනාට සලායතන හරහා ඒ කියන්නේ නැවතත් ආයතන හරහා අවිද්‍යාව විශ්ල නැහැ. දැන් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද කියලා කතා කරා. මහරජා ගොටුල් කියලා කතා කරා. ඇයි බාහිරට
කන්වර්ෂන් එක වෙනවා හැමෝගෙම. හැම කෙනාගේම වෙනවා. හැබැයි සම්මුතිය තුළ දකින්නවා සම්මුතිය කියන්නේ ඇතුලේ අටගෙන එළියට දාපු බොරුවක් මායාවක් කියලා දකින්නවා. ඒ දකින්නේ ආර්ය ශ්‍රාවකයෝ පමණයි. එතකොට එළියේ රූපය තුල ආරම්මන ගන්නෙ නෑ. ගත්තත් ගන්නෙ අවිද්‍යාව මිශ්‍රව නෙමෙයි. එතන ගන්නෙ විද්‍යාව. මොකද මේ ක්‍රමවේදය අවබෝධ වුණාට පස්සේ බාහිරේ සම්පූර්ණයෙන්ම අතහැරියා. බාහිරේ මොකක්වත් දැන් මම කිව්වනේ බණ කියන්න කලින් කිව්වනේ ඔය අම්මා ඕම ඉන්නවා. ඕම මන් දිහා බලන් ඉන්නවා. පිටිපස්සෙන් එක්කෙනෙක් ගිහලා ගහනවා. ඉන්ජෙක්ෂන් එක මොකද ගහන්නේ? නිර්වින්දනය කරනවා. අම්මා එහෙමම ඉන්නවා. මාත් මෙහෙම ඉන්නවා. මාත් කතා කරනවා. අම්මට එනවා. එන කොහෙද යදිවේ? දැන් ඔච්චර ඕනේ නැහැ. ඔව් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්කොන්ෂස් කියන්නේ කොන්ෂස්නස් නැහැ කියන විඥානේ නැහැ. තිරේ විඥානේ වැටෙන්නේ නැහැ. ඔව් අන්කොන්ෂස්නස් කියන්නේ කොන්ෂස්නස් කියන්නේ විඥානේ. විඥානේ තමයි කොන්ෂස්නස් කියන්නේ. අවදිය තේරෙන්නේ. ඒක බොහෝ ප්‍රශ්න අහන්න බලවන් ඉදිරියට. ඕකේ. වෛද්‍ය විද්‍යාව පැත්තේ සයන්ස් කරපුවා ඉතියන. හොඳට තේරෙනවා. හැබැයි ඔයාලට සයන්ස් නොකරපු තරමට හොඳයි. මොකද මේක විතරයි ඕනේ දැනගන්න. එතකොට දැන් ඔබට පැහැදිලිද ඔබගේ ජීවිතයේ තුල ටිකක් ගැඹුරුද මේක තේරුන්නේ නැද්ද? තේරුණා. තව තේරුන්නේ නැති අය මොනවද කිව්වා? මොනවද තැවුණා? මොනවද වුණා? ආයෙසරේ නෙවෙයි 100 පාරක් හරි කියන්න වෙනවා. නේ? තේරෙන එකල්ම කියන්න ඕනේ. ඊට පස්සේ ඔබ වෙන්වතුනි බාහිරින් ඔබ නිදහස්. බාහිරින් පින් කරන්න දෙයක් නැහැ. බාහිරින් පව් කරන්න දෙයක් ඔබට නැහැ. මායාකාරී විඥානී මැවීම දැක්කට පස්සේ no පින් no කුසල no අකුසල පුඤ්ඤ පාප පහිනක රහතන් වහන්සේ විවරණයෙන් ඉන්නවා එතන. දැන් පිටුද මේ දර්ශනය මට ගන්න මම හිතන්නේ අවුරුදු 4ක් විතර ගියා මේක දැන් ඔබට මේ කිව්වට මේ සමාධිගත වෙලා මේක කොච්චර මහන්සිද ගන්න මේ රූපානුකූල. මොකද මේ ලෝකේ කොහෙවත් නැහැ මේ ක්‍රමවේදය උගන්නන්න. ප්‍රථම වතාවට තමයි අද මේ සමාධි චිත්තයෙන් තුලින් අරගෙන එළියට දාන්නේ ඔබට. නිවන් දකින්න පුළුවන්. එතකොට ඔය ප්‍රශ්න අහන්න පුළුවන් කියන්නේ. ජෙනරල් ඇනෙස්තීසියා කියන ඔබට දැන් ඔය දැකලා තියෙනවනේ ඔය හොස්පිටල් වල ගියාම 100 නැති කරලා ඔපරේෂන් කරනවා. එතන මොකද වෙන්නේ? එතෙන්දි වෙන්නේ මොකද්ද? ඔබ දන්නව මොකද වෙන්නේ කියලා? ස්නායු පද්ධතිය අඩපණ කරනවා. ස්නායු පද්ධතිය අඩපණ කරනවා. ස්නායු පද්ධතිය අඩපණ කරපුවාම පින්වතුනි ඔප්ටික් නර්ව් එක ක්‍රියාත්මක නැහැ. එතකොට ඔප්ටික් නර්ව් එක ක්‍රියාත්මක නැති වෙච්චම රූපය පේන්නේ නැහැ, තිරේ එහාට යන්නේ නැහැ. සංඥාව යන්නේ නැහැ මොලේට. සංකාර හැදිලා විඥාන පහළ වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. නෑ 100 නැතිවම මොකද මොනව වෙන්නේ? ඊට 100 ඇවිල්ලා. දෙහිරි වටලා ඉඳලා 100 එනකොට තමයි කතා කරන්න බැහැන්නේ. දැන් ළමයි ඔපරේෂන් කරනකොට ඇවුණා. බෙල්ල කපනවා දන්නේ නැහැ.
කපලා ටිකක් වෙලා ගියා කවුද මගේ බෙල්ල කපලා එච්චරයි. එහෙමනේ. දන්නවනම් ඉදියෝ එල්ල කපන. කපනවා අනිත් අයගේ බෙල්ල. හරි. එතකොට දැන් අපි තව ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඔබට මේ ගැන ගැටලු තියෙනවා නම් අහන්න. දැන් දුක කියන්නේ වෙන්වතනේ මේ වැඩපිළිවෙල ගැන අවබෝධයයි. හරි? දැන් ලස්සන කියලා දෙන්න යන්නේ දැන් මකන්නද? එකක්වත් මරගෙන දුන්නාට කමන්නේ නැහැ. මතක නැති තරමට හොඳයි මේක නිකන් තේරුණා නම් ඇති. ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඉදංකෝ පන බික්කවේ දුක්ඛ සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා ප්‍රියෝ විප්‍රයෝගෝ දුක්ඛෝ අප්‍රියෝ සංප්‍රයෝගෝ දුක්ඛෝ යම් ඉච්ඡං නලබති තම්පි දුක්ඛා සංකිච්ඡයේන මහණෙනි කෙටියෙන් අගොල්ලා කියනවා නම් පංච උපාදානස්කන්ධා දුක්ඛා ආගෙන ඉන්න නිදියන්න නම් එපා. මේ කනක් හරි ඒ මොකක්ද දැන්නේ කන මේ කන ඉන්නේ සාදේ මොකක්ද සාදේ ෆෙස්ටිවල් නිව් ඉයර් ෆෙස්ටිවල් dancing dance කර කර ඉන්නවා නිව් වල අවුරුද්දේ ඥාති හිතවත් එකතු වෙලා මේ කන දිහා බොල් කියලා නටනට ඉන්නවා දැන් මොකද ගන්නේ එක්කෙනෙක් එනවා වේගින් දඩි පිටි ගාලා දුවගෙන බ්‍රේක් නැහැ දුවගෙන ඇවිල්ලා කියනවා කනට කරලා ඒයි අම්මා මලා මොකද කිව්වේ අම්මා මලා හරිද කොහටද කිව්වේ නටනට හිටියේ එකනට කවුද කිව්වේ සිරිසේන ඇවිල්ලා කියනවා අම්මා මලා දැන් මොකද වෙන්නේ අම්මා මලා මොකද වෙන්නේ ගියා කනින් ගියා ඔන්න තියනවා මොකද්ද සෝත ප්‍රසාදේ එතන මේ ශබ්ද රූපේ කියලා වැදුනා ගියා රූස් ගාලා මොලේට මොලෙන් ගියා තිරේට ආව ශබ්දේ ඇයිති ගමන් දුන්නා මතකේ නාම රූපේට අම්මා මලාද තිස් ගාලා ආව මේ ඔබට ඒ සත්‍යයේ අම්මා මලා කියන දුක දැනුනේ පංච උපාදානස්කන්ධය කරා නෙමෙයිද? පංච උපාදානස්කන්ධය කරා නැතුව එන කොහෙන් එන්නේද? එහෙනම් සංගීච්ඡේද පංච උපාදානස්කන්ධ අකුරලා කිව්වේ ඒකම නෙමෙයිද? කො තේරිච්චය? තේරිච්චය අතෝ ඉස්සරවන්න. මොනද? තේරුණා නිදියන් ළමයා අම්මා මලා කියලා ඔබට කටෙන් කිව්වට ඔබගේ සෝතේ හරහා සෝත ප්‍රසාදේ හරහා auditory nerve ඉංග්‍රීසියෙන් කියන්නේ auditory nerve ශ්‍රවණ ස්නායු හරහා the brain මොළයට ගිහිල්ලා මොළයෙන් සංකාර මනසට ගිහිල්ලා මනසේ ඒ ශබ්ද රූපේ ඇදිලා කවුද කියලා විස්තර ටික මතක සටහනට දුන්නා නාම රූපේ බැහැගෙන නාම රූපේ ආයෙත් දෙන්නේ කොහටද විඤ්ඤාණයට දෙනවා අම්මා මලා දැන් නටනවද මරණම් දුක්ඛා කියලා දැන් අම්මා මලානි අයියෝ කියලා අඬාගෙන දැන්
නටනවද? අඬාගෙන දුවනවා පින්වතුනි අම්මා බලන්න. අම්මා බලන්න අඬාගෙන දෙව්වේ. මොකක් හරහාද? පංච උපාදානස්කන්ධ දුක්ඛ නෙමෙයිද? ඔබට දැනෙන හැම දුකක්ම ලැබෙන්නේ කොයි හරහාද? ආයතන සිවල සිදුවන පංච උපාදානස්කන්ධය හරහා. එහෙනම් දුක කියන දෙන වැඩසටහන මොකද්ද? පංච උපාදානස්කන්ධය ඇතිවීම සහ නැතිවීම. තේරුණාද පුතේ? මේ ගෝලු ටික ඔක්කොම නිවන් දක් ගන්න ඕනේ. මොකද මට දැන් ඔබ නිවන් දක්වන එක තමයි මගේ එකම දේ. මොකද අවුරුදු 4මාරක් 5ක් පස්සේ ආවෙම තේරි බේරි ආවේ නිවන් දකින්න නෙමෙයි. දැන් මුලින් ආපියුන් දැන් හැලිලා නේද උඩ? දැන් ඉතින් හිතුණු ටික අනිවාර්යයෙන්ම නිවන් දකින්නා. දැන් මේක තේරුම් ගත්තොත් දුක පිළිසිඳ දැනගන්න මාන එක පිළිසිඳ දැන ගැනීම දැක්කා නම් ඉතුරු හතරක් තුනක් ඉතුරු තුනක් එකක් දැක්කම හතර ඉතුරු තුනක් දකින්න. දැන් අපි ඕන එකක් ඔබට දැකින්නේ දැනෙන්නේ දැනගන්නේ කුමක් කරාද? ආයතන හරහා උපදින පංච උපාදානස්කන්ධයේ වැඩසටහන නෙමෙයිද? ඒ හරහා නෙමෙයිද සිද්ධ වෙන්නේ? මැසේජ් එක දෙන්නේ ඒ හරහා නෙමෙයිද? දැන් කෙනෙක් ඇවිල්ලා මට කියනවා සිරිසේනට පිළිගාවා මොවිය. දැන් මම කනට නෙමෙයි කිව්වේ. කන හරහා දැන් යනවා මොනවද? ඒ මැසේජ් එක ගිහිල්ලා මොළට ගිහිල්ලා මොළේ විඥාණයට දීලා විඥානේ මොළේට දීලා ආයි මොළේ විඥාණයට දීලා ආයි ගිහිල්ලා බාහිරේ සිරිසේන හොයන්න යනවා. වැඩසටහන ක්‍රියාත්මකුනේ ඇතුලේ. හැබැයි පෙන්වන්නේ එළියේ ආන් එකගේ විඥානය මායාකාරී කියලා බුදුජාණන් වහන්සේ දේශනා කරා. විඥානය මායාකාරී බොරුකාරී. ඔක පෙන්වන්නේ ඇත්තද බොරුද? ඇතුලේ දෙල්ලම එළියේ පෙන්වන්නේ. ඒක දැනගත්තට පස්සේ එළියේ අතහරිනවා මිස එළිය අල්ලගන්න දෙයක් තියෙනවද? පින්වතුනි ඒක තමයි දැන් ඔබට මම මේක ලස්සනට කියලා දෙන්නම් ඔබට දැන් ඔක තේරෙන විදිහට. දැන් ඔයලා කොහොම ඉන්නකෝ. දැන් ඔහොම ඉන්න ගමන් මන් දිහා බලාගෙන ඉන්න ඕන. බලාගෙන ඉන්න ගමන් ඔබගේ අත අරගෙන ඔබගේ දකුණු හැයේ එක හැක් වහගන්න ඕනේ. වහගන්න ඕනේ එක හැක් අතින්. ඔය කියලා දුන්නම තේරෙයි. එක හැක් වහගෙන මන් දිහා බලාගෙන ඉන්න ඔබගේ අනිත් අතින් වහගත්තේ අතින් නෙමෙයි අනිත් අතින් දකුණු හැයේ ගෙලවර උස්සලා පාත්‍ර මාව පේන්නේ දැන් කොහෙද? මං දඟලනවා වගේ පේන්නේ නැද්ද? මගේ ප්‍රතිබිම්බය උඩ යනවා වල්ලේ යනවා වගේ පේනවද? මම නම් එළියේ මම නම් දඟලන්නේ නැහැ. මම දඟලනවද? හැබැයි ඔබගේ ඈතුලින් ඉන්න එක බලන්න කරලා. එහෙනම් ඔබ දැක්කේ මාවද ඇතුලින් ඉන්න එකද? දැන් පුතේ මෙහෙම ආවෙන් බලනකොට ඔබගේ මෙහෙම කොට ඔබට මේ මුළු ශාලාවම හෙල්ලෙනවා වගේ පේනවද? ඔව් නේ පුතේ මෙතන මේ පැත්තේ. මේ අත වහගන්න, උඩටම වහගන්න එක. අනිත් එක මෙහෙම ඔල්ලන්න. උඩට පල්ලයට ගන්න ඇහිල්ල. දැන් ඔබට මේ ශාලාවම හෙල්ලෙනවා කියලා පේනවද? එතකොට මම හෙල්ලෙනවද? ශාලාව හෙල්ලෙනවද? ඔබගේ ඇතුලේ තියෙන රූපෙ නෙමෙයි හෙල්ලෙන්නේ. එහෙනම් ඔබ දකින්නේ ඇතුලේද එළියද? ඇතුලේ. හරිද?
දැන් ඔහොම ඉන්නකෝ. දැන් ඔබට මාව හොඳට පේනවද? එක හැක් වහ ගන්න ආපහු. ඔය දෙල්ලම කියලා දෙන්න. විඥානයගේ මායාව. හරිද? එක හැක් වහ ගන්න ඔක්කොලා. හරි. දැන් හොඳට මාව පේනවද? හොඳට පේනවද? අවංකවම කරන්න ඕනේ මේක. මාව නොපෙනෙන්න අනිත් හැත් වහ ගන්න. හොඳට වහ ගන්න. දැන් අරින්න මම ඔබ අරින්න බා. දැන් මං ඉන්න තැන ඔබට පේනවද? නෑ. නමුත් ඔබට මනසේ ඉන්නවද මං ඉන්නවද නැද්ද කියලා? දැන් ඇල්ල බලන්න මං කොහෙද ඉන්නේ කියලා? දැන් මං ඉන්නේ කොහෙද? ඒකනේ කියන්නේ විඥානයේ වෙන්නේ වෙන එක. ඔබ ඉඳන් ඉන්නවා මං තාම ෆෝන් එක මේ මයික් එක අරගෙන මෙතන ඉන්නවා. නමුත් මං ඉන්නේ මෙතන ඉඳගෙන. හැබැයි ඔබගේ මනසේ තිබ්බේ ඒතර විඥානයේ පෙන්වන්නේ හැමලාම ඇතුලේ ඉන්න සිද්ධිය. අපි කියනවා එළියට දාන්න. ඒක වැරදි. එහෙනම් ඔබ නිතර දකින්නේ ඇතුලේ හැදෙන එක මතක තියාගන්න. එළියේ ඉන්න එක නෙමෙයි ප්‍රතිබිම්බේ. ඇයි වැටෙන විඥානයේ පහළ වෙන දේ. ඒකට අනුව තමයි ඔබ එළිය නිර්මාණය කරන්නේ. දැන් පේනවනේ අපි මෙච්චර කාලෙ රැවටිලා ඉන්නේ කියලා. බාහිරේ කිසිවක් නෑ. බාහිර තියෙන දේවල් තියෙනවා මොනවද? බාහිර කිසිවක් නෑ කියන්නේ පතුරු ඔතන මොකද ඒතර වැටෙන්නේ නැති. මොන වාදයටද? බාහිර කිසිවක් නෑ කොත් මොන වාදයට වැටෙන්නේ? නැත යනු එක අන්තයකින් ඇත යනු තවත් අන්තයකින් ඇතද නැත හේතු ඇත ඵලය. පහලේ තියෙනවා මොනවද තියෙන්නේ? මේවා නෙමෙයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? රූප කලාප. මෙහෙම බින්දු ලංක ලෝකෙම තියෙන ඒවා තමයි. මෙහෙම මිනිස්සු නෑ බාහිර. ඒ රූප කලාප තමයි තියෙන්නේ. මුළු විශ්වෙම තියෙන රූප කලාප. ඒවට කියනවා සංඛාර ලෝකේ. සංඛාර ලෝකේ ආකාශ ලෝකේ සත්ත්ව ලෝකේ තරණය කළ බුදු පියාණන් වහන්සේ සියලු තන්නීම් සියලු ලෝක විදූ බවට පත්ුනේ. මේ සියල්ල දැනගන්න ඕන උන්වහන්සේ. මේ සංඛාර හට ගන්න හේතු සංඛාර නිරෝධය. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ ලෝක විදූ කියලා පැහැදිලි කළේ. ඒක පස්සට කියලා දෙනවා මේ ටික. අවසාන හරියේදී ඔබ රහත් වෙන්න ලඟ වෙනකොට මේවා තේරෙයි. දැන් මම තේරෙන්නේ නැහැ. ගැඹුරට ගියොත්. ඒ නිසා මම ඒක දැනට తాවකාලික නවත්තනවා ලෝක නිර්මාණය. අනිවාර්යෙන් කරනවා. තේරුණත් එකයි නැත්නම් නැතත් එකයි. අවසාන මොහොතේ කරන්න ඕනේ. මොකද මුළු විශ්වය තුළම 31 භූමිය කියන්නේ කොයි ආකාරයේද මේවා හරහා බුදු හැයන්නේ කොහොමද? අපිට උගන්ලා තියෙන ක්‍රම බොහෝ වැරදි. ඒ වැරදි ක්‍රම ඔක්කොම ආවේ Hindu සහ ජෛන ආගම් වලින්. දැන් ඔබට පේනවා පැහැදිලිවම හැමෝම දන්නවා. එළියේ තියෙන රූපේ ඡායාව තමයි අපි දකින්නේ. දැන් ඔන්න මම කොහෙද ඇති වුනේ? මම ඔබෙන් අහන ප්‍රශ්නයක්. බුදුරජාන් වහන්සේ බෙන්නනවා මහණෙනි මම කියන කෙනා කොහෙද අටගත්තේ? මම කියන එක කොහෙද හටගත්තේ? සිත තුළ. තව උත්තර? මේ මම කියන කෙනා නේද මේ ඔක්කොම කරන්නේ? මට සාපේක්ෂව නෙවෙයි ඔක්කොම වෙන්නේ. මට බැන්නා මම වැන්දා මම පිදුවා මං දන් දුන්නා මට ගැහුවා මම යනවා මම දැක්කා. ඕක තියෙන කල ඔබ සෝදාපන්න නෑ බය වෙන්න එපා. නේ මම හලදන මම නිවන් දැක්කේ. එතනත් කියන්නේ නිවන් දැක්ක කියලා කියන්නේ මම. හැබැයි කවුද හලවුවේ? කාවද හැලුවේ? කාවද හැලුවේ? මම. අන්න බින්ගතනේ ඔබ මම හට ගන්න දැන දැක්කනම් මම හලන්නත් ලේසි. මම ඉන්නේ කොහෙද?
ඇහුවම කියනවා සිත තුළ කියලා. තව උත්තර තියනවාද කියලා ඇහුවේ. නෑ මම අහන්නේ මම ඉන්නේ කොහෙද? අපේ මහත්තයා කියනවා සිත තුළ කියලා. තව කතානේ කිව්වොත් ඒකම ඉන්නේ. උත්තරේ ළඟයි. මනසේ මේ බලටුව මේ අපිව මේ තරම් මොට කරේ කවුද කියලා දන්නවද? කවුද අපි මෙච්චර මොට කරලා තින්නේ? අපි ඔබ මොට වෙලා නෑ. මෙච්චර කල් ඔබ බණ අහලා ඇතිනේ මම ඉතින් මගෙන් අමතරව අපි සංසාරේ ඔබ නම් මේ සැරේ ගොඩ යනවා ඒක ඒකාන්තයි. එහෙම නෙමෙයි මම කියන්නේ. මේව කවුරු කියලා දිනලා තියෙනවද බලන්නකෝ. ආයිද ගානෙල්ලා කිව්වා බුදු සරණයි කිව්වා ඔක්කොම බණ ටිකක් කිව්වා ගියා. මල් වාලා දාලා වාවට දාලා අකුල් හොදලා සින්දු බණ ටිකක් කිව්වා ගියා. අතර අපායේ කොණේටත් එහා මේ මම මේ කියන්නේ ඔබට තේරෙනවා ඉස්සරහට. මොකද මේ ලංකාවට වෙලා තියෙන්නේ. ඕව ඇදලා ගිහින් දාලා තියන්නේ කල්ප ගානට ගොඩ එන්න බැරි දෘෂ්ටියකට. මේ අද බුදුදහම කියන්නේ තන්නේ කරම මිත්‍යාව. තන්නේ කරම දෘෂ්ටි. ආගමක් හැටියට වැඳිලි පුදලි ආරවා මේවා ඔක්කොම දාලා මිනිස්සු නැති කරලා ඉවරයි වෙන්නේ. ආයේ ජීවිතේට ගොඩ එන්නේ. ඔබව ඇදගෙන ගිහිල්ලා මහා වනාන්තරයකට දාලා ඒ වනාන්තරයෙන් හෙලිකොප්ටරයකට තරන් ගිහලා තමත් වනාන්තරයකට දාලා ඒකෙනුත් තරලා තමත් වනාන්තරයකට දාලා ඒකෙනුත් තරන් ගිහලා තමත් වනාන්තරය ඔබ අන්ධ තැනක දාපු තැනක් තමයි බුද්ධ ආගම කියන ධර්මයේ අද මේ ආගම. ඔබ වඳිනවා ඔබ බුදනවා අනේ මම බුදුහාමුදුරුවන්ගේ කියනවා. බුදුහාමුදුරුවන් කියන්නේ මොකේද මේක? ඔව් මම කියලා කියන්නේ ඒක. එතන තියෙන දක්කයි දිච්චි. මම බුදුහාමුදුරුවෝ කිව්වොත් එතරම් තියෙන්නේ. බුදුයන් වහන්සේ ඔබට පංච ඉන්ද්‍රියන් අරා දැකිය හැකද? ප්‍රශ්නෙට උත්තර කොට. බෑ. පංච ඉන්ද්‍රියන් අරා ඔබට දකින්නේ මායාවක්. ඔබගේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කිසි තැනකින් ඔබට බුදුරජාණන් වහන්සේ නොහැකි. බැලිය නොහැකි. ඒකනේ කිව්ව වක්කලිය. දැන් සිංහල භාෂාවෙන් මගෙන් කුටි ගන්න තොපලෙන් කියලා මාව දකින්න ඕන ධර්මය හදාපන් කියන එක නෙමෙයි. ඇයි ඌ බලන් ඉන්නවා මේ ආහාර මෙහි ඌ බුදුහාමුදුරුවෝ. ඒක දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ ධර්ම සංවේගය පහළ වුණා මේ වක්කලි මහ මොකද්ද මේ කරන්නේ? එහෙන් බලන් ඉන්න මාව දකින්න. එහෙනම් ඇසෙන් ඔබට බුදුන් දකින්න පුළුවන්ද? ජීවමාන බුදුහාමුදුරුවෝ ඔබ ඉදිරිපිට ආවත් ඔබට බුදුන් දකින්න බෑ. එහෙනම් පිළිමවලින් ඔබට බුදුන් දකින්න පුළුවන්ද? ඉතින් එයාට මම ආයි කිව්වොත් අවුට් වෙනවා ඔක්කොම. වැඳිලි පිටිලි ඔක්කොම මායාකාරී ලෝකේ තවත් ජවනිකාවක් විතරයි. ගාමාවලේ ඉතින් අතරින් දේවා. මේ මම කොහොමද බුදුන් වදින්න තියන්නේ කියන්නේ? අතරින් වෙනවා. වදින්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉන්නේ හිතේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රඥාවයි අවබෝධයයි. ඒ ඔබට ආලෝකයයි. ඒ ඔබගේ නිවන් මාර්ගයයි. ඒ ඔබගේ අභ්‍යන්තරේ පාරිශුද්ධත්වයයි. එයයි බුදුරජාණන් වහන්සේම කියන්නේ මා දකින්නවනම් යමේ මේ සත්‍ය දකින්න. එවිට ඔබ සැබෑම බුදුරජාණන් වහන්සේ දකින්නද නේද? විරතං විහිදමරං චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ විරතං විහිදමරං කියන්නේ පෙර නොවිසු ධාම මට අවබෝධ වන්නේ. ඒ දේශනාවයි ඔබට මේ දේශනා කරන්නේ.
උත්තරීතර ඉහළම තැනගෙන මේ දේශනා කරන්නේ දෙක කල්ම ඔබට මේවා දේශනා කරේ නෑ. මොකද මම එතනට ආවේ මේ ළඟදී. ඒ නිසා තමයි සියලු තන්නේම සියලු දේ අතුරු සිදුරු නැතුව කියා දෙන්නේ. ඔබට දුකයිද? අයියෝ කොහොමද මම මේ බුදුහාමුදුරුවෝ වඳින්න නැතු ඉන්නේ? අනේ කොහොමද මම බුදුරජාණන් වහන්සේට දන් නොදීන්නේ? බුදුහාමුදුරුවන්ට දන් දෙන්න මම බුදුරජාණන් වහන්සේට මම දන් දෙන්න ඕනේ කියලා හිතනකොට මොකද වෙන්නේ? මම ඉන්නවා බුදුරජාණන් වහන්සේ එළියේ ඉන්නවා මම ගිහින් දන් දෙනවා. තුනම එකදලා තණ්හා වැඩි වෙනවා. අනේ සර් එහෙම කියන්න එපා. මෙච්චර කාලයක් මායික අවිද්‍යාවේ හිටියා. මං කොහොමද යාව දාලා යන්නේ? ඇයි ඔබ මෙච්චර කාලෙ හිතන් හිටියේ බුදුරජාණන් වහන්සේ ඉන්නේ එළියේ කියලා. අර ලස්සන දෙවිස්මා රූපේ කියලා. බුදුරජාණන් වහන්සේ ඉන්නේ අපේ පන්සලේ විහාරේ කියලා. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඉන්නේ ඔබේ ප්‍රඥාව තුළ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්චම දේශනා කරන පළවෙනිම මොකද කිව්වේ? පළවෙනිම උත්තරේ මොකක්ද කිව්වේ? උන්වහන්සේ මොකද කිව්වේ? මම නැති කළා. මම නැති කළා. මම කියලා කෙනෙක් මේ ලෝකේ නෑ කියලා මම දැක්කා. හේතු නිසා සැකසෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන පංච උපාදානස්කන්ධ ලෝකේ මා අවබෝධ කළා. මා ඒ අවබෝධ සඳහා උඹලට බුද්ධෝසෝ භගවා බොහෝදාය ධම්මං දේශි. බුදුරජාණන් වහන්සේලා ඔබට මේ ක්‍රමයේදී කිව්වනම් කියන්නේ මොකද්ද දන්නවද ඉස්සරම? කිසි කෙනෙක් ධර්ම අහන්න එපා බණ අහන්න එපා. මගේ රූපකය ඇඳලා පන්දලේ තියලා මැද මැද ඉඳපල්ල. එහෙම කිව්වද? එහෙම කිව්වනම් වක්කලිට අරෝම කියයිද? අර ජීවමාන ලස්සන ඉටි රූපයක් වගේ බුදුරජාණන් වහන්සේගේ රූපස්කන්ධය දැක දැක ඉන්නකොට කියයිද එහෙම? පොඩ්ඩක් කල්පනා කරලා ඔබගේ ශාස්ත්‍රවේදයා බුදු පියාණන් වහන්සේ ඒ ජීවමාන විදියට ඔබ දකින්නවනම් ඔබ හදවතින් දකින්න. ඉන්පසු ඔබට පුළුවන් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න. ඒ නමස්කාර කරන්නේ යථාර්ථය තුලයි. අද නමස්කාර කරන්නේ අවිද්‍යාව තුලයි. එදා මම නමස්කාර කළේ අවිද්‍යාව සහගතව. අද මම නමස්කාරය කරන්නේ උන්වහන්සේට විද්‍යාව සහගතව. ඇයි මට විද්‍යා ඇස පහළ වූයේ? බුදු පියාණන් වහන්සේ කවුද යයි මා දුටුවේ. එනම් උන්වහන්සේගේ සැබෑ යථාර්ථය අවබෝධය තුළ ඔබද ශ්‍රාවක බුද්ධ බවට පත්වන්නේ. ඒ යෝග උතුම් නිර්වාණ සම්පත්තිය භුක්ති විඳින්නේ. උතනින් එහාට දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑනේ මං ගැන කීට පල්ලා කියලා. බලා මගේ ගුණ ටික කියා. පාර දිගේ ඇවිද කොඩිය ඇද කප්රු කරහර මල් 500ක් 200ක් ලක්ෂයක් අරගෙන බලා මගේ ගුණ කියා පාරේ ඵලයව කියලා කිව්වා. එහෙනම් උන්වහන්සේ බුදු වෙලා නේ? ඒ මගේ ගුණ නේ කියන්නේ කියලා. අද අපේ අය මොකද කියන්නේ? අද මොනවද කරන්නේ? මේ දිග ඇතම්මක් විතර මොකද? කප්රු කර සාදු සාදු අපිත් යමුකෝ. එත අවසර කටු පාරනේ. අවසර මගේ මෙඩිකල් සෙන්ටර් එකකින් නිකන් ටික. ඇයි බේත් ගන්නද? නිවන් දකින්නේ නැහැ. ඔබ ඥානිකවත් ඒක අවබෝධ කරගෙන අවබෝධ කරන්න ඕක කරන්නේ. අවබෝධ කරා නම් කරන්නේ. ඇයි? අවබෝධ කළා කියන්නේ දැන දැක්ගත්ත පස්සේ බුදු පියාණන් වහන්සේ මේවයි නැහැ කියන්නේ.
කරනවාද ඒක? අපි හිතමු මෙහෙම කියලා. අපේ දැන් මේ මහත්මයා ඉන්නවා. මේ මහත්මයා බල්ලා දැකලා නැහැ. ජීවිතේට බල්ලෝ දැකලා නැහැ. අදලා මේක පුතා කියනවා බල්ලට කකුල් 8යි. සුවර්ණ කියනවා බල්ලට කකුල් 6යි. අර අම්මා කියනවා බල්ලට කකුල් 5යි. දවසක් යනකොට බල්ලෙක් දකින්න. මොයි කියන්නේ. ඊට පස්සේ අර කට්ටිය කිව්වොත් බල්ලට කකුල් 8යි කිව්වොත් මොයි කියන්නේ. පිළිගන්නවද? අනේ යනවා ඇයි බොරු කියන්නේ. ඇයි බල්ලට තියෙන්නේ? මං දැක්ක 4. දැක්කට පස්සේ ආයෙ ඔය පස්සේ යන්නේ. දැක දැන ගත්තට පස්සේ පිස්සු පස්සේ යනවද? යන්න ඕන නැතිද? ඇයි? මං දන්නවා බාහිරේ ඔයා නෑ ඔකම මායාකාරී විඥානේ මවල දෙන දේව. මට ඕකේ පිනක් නෑ, පවක් නෑ. මං ඕකේ පුදන්න යන්නෙත් නෑ, හොරකම් කරන්න යන්නෙත් නෑ. දස අකුසල කරන්නෙත් නෑ, දස පුඤ්ඤා කරන්නෙත් නෑ. පුඤ්ඤ පාප පහිනස රහතන් වහන්සේ විවරණේ ජීවත් වන්නේ අවබෝධය තුළ. අමාරු ටිකක් හිතට වගේ කියනකොට අම්මේ මං කොහොමද ඔවා නොකර ඉන්නේ? මගේ බුදු පියාණන් වහන්සේ දැක්කම මගේ ඇස් දෙක කඳුළු වැටෙනවා. මම දැකලා සමහර අම්මලා බුදුහාමුදුරු දිහා බලන අඬනවා. ඒ බණ එහෙම කියනකොට මම දැකලා තියෙනවා සමහර අම්මලා කඳුළු වැටෙනවා බුදුහාමුදුරු දිහා දැකලා. අර හාමුදුරු කියනවා විශ්‍යාසංග කල්පලක්ෂයක් තිස්සේ ඔබලා වෙනුවෙන් ඇස්මස් ලේදන් දීලා මේ පදවිය දාගත්ත බුදුරජාණන් වහන්සේ කියනවා දඩ පිටි ගාලා අඬනවා. සද්ධාව. සද්ධාව නෙමෙයි. මොන සද්ධාව? අවිද්‍යාව සහගත සද්ධාව. එතකොට යා විද්‍යාව දැක්කද? බුදුරජාණන් වහන්සේ කවුද කියලා දැක්කද? නෑ. යමෙකුට විද්‍යාව පහළ වුණාට පස්සේ බුදු පිළිමයක් තිබ්බට ප්‍රශ්නයක් නෑ. හැබැයි බුදු පිළිමේ කියන එකක් මේ ලෝකේ තියෙනවද? නෑ. ඒ චිත්‍රකාරයාගේ හිතට ආපු ඒ චිත්‍රය එළියට ඇඹුවේ. අවුරුදු 500ක් යනකොට බුදු පියාණන් වහන්සේ නේද බුදු පිළිමයක් තිබ්බද? තිබ්බද? දෙවන ධර්ම සංගායනාව තියෙනක බුදු පිළිම තිබ්බද? නෑ. ඊවල බුදු පියාණන් වහන්සේ දැකපු කෙනෙකුත් නෑ. ඔක්කොම පිරිනම් බල උන්වහන්සේ හිටපු කාලේ. කලාකාරයා මොකද කරේ? මෙන්න බුදුහාමුදුරුවෝ කියලා ඇඳලා දැම්මා. කොහෙන්ද දැම්මේ? කලාකාරයාගේ ඇතුලේ තිබ්බ එකක් නෙමෙයිද? කොතනින් පස්සේ කලාකාරයයි හින්දුකාරයයි ජෛනකාරයයි එකතු කරලා දුන්නා ගේමක්. සුපිරි ගේමක් දුන්නා. නැත්තට වැඩි කළා බුදුදහම. බුදුරජාණන් වහන්සේගේ මම මේ පෙරේදා මම සමාධිගත වෙලා බැලුවා. බුදුරජාණන් වහන්සේගේ දේශිස් මහා පුරුෂ ලක්ෂණ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශිස් මහා පුරුෂ ලක්ෂණය කියන්නේ පින්වතුනි 31ක් භූමි නම් කරනවා. ඒ 31 වෙනි භූමිය නතරුදහන් කරමින් 32 වෙනි භූමියක් උන්වහන්සේ පෙන්වලා ඒ තමයි බුද්ධ භූමිය. 31ක් තියෙනවා ලෝකනේ. තියලු 30 ලෝකෙම ලෞකිකයි කෙලෙස් සහිතයි. 32 වෙනි භූමිය බුද්ධ භූමිය. දේශිස් මහා පුරුෂ ලක්ෂණ කියන්නේ ඕක තමයි. මේවා කලාකාරයාගේ ආකෘති. බුදු පියාණන් වහන්සේ ලස්සනයි තමයි. හැබැයි ඔබට ප්‍රශ්නයක් දෙන්න. ලස්සන දේවල් ඇලෙන්නේ කිව්වද? ඔවා අපි තව දුරටත් ඉදිරියේදී කතා කළ යුතු දේවල්. අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඔබට කවදා හරි දවසක මේ ධර්මයේ සම්පූර්ණයෙන් අවබෝධ වෙච්චම මගෙන් අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට ඒ චිත්‍රය තුළ මුළු විශ්වයම ස්පර්ශ වෙයි. එදාට මේ ලෝක ධාතුව අතේ තියනා වගේ පොඩි එකා සීනි බෝල ගණන් කරනවා වගේ එකෙන් එකට කියවන්න බැයිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ
මම කියලා කිව්වේ නැහැ. බුදුරජාන් වහන්සේ මට වඳින්න කිව්වෙත් නැහැ. බුදුරජාන් වහන්සේ එක දෙයක් කිව්වා. මොකක්ද? මංගල කාරණයක් කිව්වා. සත්පුරුෂ වන්දනා. ඒ කියන්නේ පින්වතුනි අවබෝධයේ ඔබට වෙන කල්යාණ මිත්‍රයා වැඳියේ පිළිය යුතුයි කියන එක පෙන්වනවා. හැබැයි ඒ වඳින්නේ පුද්ගලවාදයටද ගුණ මහත්යටද? ගුණ මහත්යට. ඒ ගුණ මහත්යට ඔබ ගරු කරනකොට ඔබට මොකද වෙන්නේ? මේ ධර්මයේ ඉක්මනට අවබෝධ වෙනවා. ඒකයි කල්යාණ මිත්‍රයෙකුට දෝවනේ පාදෝවනේ පයරු පාසවනේ කරමින් කකුල් දෝවනේ කරමින් වැඳ පුදාගෙන ළඟින්ම ඉඳගෙන මේ බණ ටික අහගෙන නිවන් දැකපල්ලා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි දැනගන්න ඕනේ එමනම් මොකද්ද මේ යන ස්වභාවය තුළ ඔබ දකින්න ඔබට බොහෝ දේ ඔබ ගිහිල්ලා කැලෑවකට අන්ධ කරලා අතහැරලා තියෙනවා. ඔබට බොහෝ දේ අතහරින්න වෙනවා. අවබෝධ වෙච්ච දවසට අතහරින්න වෙනවනේ අත ඇරෙනවා. අතහරින්න වෙනව නෙමෙයි ඇරෙනවා. ඒ ඉතින් නෑ නේ. දියද බාහිර මොනවද තියනවද? ඔබගේ ලෝකයේ අම්මා ඉන්නවද? බාහිරේ. මොනවද මේ කියන්නේ ඔය ඉන්නේ? ඉන්නවද නැද්ද? සම්මුතික ලෝකේ ඉන්නවා. මේ මොකක්ද? එස මේ මොකක්ද? අපේ රූපේ. මේකට මොනවද කියන්නේ? මස් ලේ එස හරි මෙහෙන් ඔබට පේන්නේ මොකද? මිනිස්සු පේනවා, පුටු පේනවා, මල් පෝච්චි පේනවා, ළමයි පේනවා. ඔබ පේන්නේ නැද්ද? මම ඔය ඇහැ ගලවනවා ඔයාලා. ඇහැ ගලවලා මම ඔබට දානවා අමුතු ඇහැ. ඒකට කියනවා එස්රේ ඇස. ඔබට මේනේ එස්රේ එකක්. එස්රේ ඇස් නේද? දැන් ඔබට මේවා පේනවා. ඇට පොඩි නම් පේනවා. මිනිස්සු පේන්නේ නැහැ. එස්රේ වලින් කරනවද පේන්නේ? ඇටකටු. ඔබට මේ ලෝකයේ ඇටකටු. දැන් ඔබ මාව දිහා බැලුවොත් එස්රේ ඇසකින් ඔබට මාව පේන්නේ මේව පේනවද මාව? නෑ. ඇටකටු පද්ධතිය පේනවා. හරිද? ඇත්තටද ඔබට දැන් මේ රූප පේන්නේ මේ රූප පේන්නේ ඇටකටු. දැන් ඔබට මම දාන තවත් ඇහැ. ඒකට කියනවා රේඩියෝ ඇක්ටිව් ඇස. කිරණ ඇහැ. ඒකට මේක මොනවද දන්නවද? මොනවද? තිත් විතරයි. එතකොට මේ ඇහෙන් පේන්නේ මිනිස්සු පුටු, මේ ඇහෙන් පේන්නේ ඇටකටු, මේ ඇහෙන් පේන්නේ ඩොට්. හරි? ආන්න මේක තමයි බින්දුතුනි බුදු ඇස කියන්නේ. අපි දකින්න මායාකාරී ලෝකය යථාර්ථ බොහෝ ඥානයට පත් වෙනකොට එයා දකින්නේ මිනිස්සු අම්මලා තාත්තලා දරුවෝ නෙමෙයි. මොළ විශ්වයේම හැදිලා තියෙන සංඛාරා. ඒකයි කිව්වේ විරතන් වීත මලං චක්කං උදපාද. අලුත් ඇහැක් බිහි වෙනවා. ප්‍රඥා උදපාද. එහෙන් පේන්නේ ඇට මිනිස්සු නෙමෙයි. ඔකුද? ඩොට්. ඒවට මොනවද කිව්වේ? රූප කලාප. රූප කලාප කියන්නේ මුල විශ්වයම දකිනවා එකම ඩොට් ගොඩක්.
ඒ ඩොට් ගොඩ දකින්නවා. හටගත් තැනම නිරුද්ධිය. ලෝක නිරෝධය. සංඛාර නිරෝධය. සංඛාර නිරෝධය තුල සත්තු පුද්ගලාත්ම නැහැ. බාහිර ලෝකේ දකින්නේ එකම එක ඩොට් ගොඩක්. පොඩිම පොඩි අංශු ගොඩක්. සුත්‍ර අංශු ගොඩක්. සුද්ධ අෂ්ටක ගොඩක්. එයා දකින්නේ අම්මා තාත්තා දරුවෝ කියලා කවුරුත් දකින්නේ සංඛාර ලෝකය පමණයි. ආන්න බුදු පියාණන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චාති දකින්න. වෙලාව කීයද? එතකොට දැන් පැහැදිලිද ඔබට දැන්? හඳ අපි මම කියන උත්තරේ හම්බුන්නේ නැහැ. කොහෙද මම ඉන්නේ? දැන් මේ ප්‍රශ්නේ තමයි. එයාලා මෙහෙම නිදියනට කියනවා මම කොහෙද? මම ඉන්නේ කොහෙද? ඈ? මම ඉන්නේ ශාලාව හරි. ඒකත් සම්මුතික ලෝකයේ හැටියට නේද? මම දැන් නිදි. මම ඉන්නේ කොහෙද? ඔන්න ප්‍රශ්නේ බහුවරණයක්. එක මම ඉන්නේ ශාලාවේ. දෙක මේකට ඉරි ගහන්න දී. ඉන්න මම කියන්නේ හොයාගන්න ඉන්න දෙන්නේ නැහැ කියලා දැනගන්න ගන්න. ඒතරම ඉන්නේ ශාලාවේ. දෙක හිත තුල. තුන හෘද වස්තුව ආසිතව. හතර මොලය. පහ වකුගඩුවේ. හය අක්මාවි. හොඳයි දැන් උත්තර රයිට් කියන්න. ඔබගේ උත්තරේ මොකද? මම ඉන්නේ. මම දැන් තිත් තියනවා. කවුද ඒ කිව්වේ? අර අම්මා හිත තුල රයිට්. පුතා කොහොමද කියන්නේ? එකකවත් නැහැ. ලොස්. කොහෙද ඉන්නේ මම? ඒ මම කියන එක කොහෙද ඉන්නේ? හෘද වස්තු ආශ්‍රිතව. තවත් උත්තරයක්. දැන් ඔක්කොම කියනවා එක එක. හරියට කොහෙද එක කරන්නේ? වාසනාවක් වේ තමයි. කොයි හරි ටික සුයිප් එකක් දෙන්න තේ. ඊළඟ ගත්තා ඔබිට නේ. සම්මතයක් තුල. ඔන්න උත්තරේ දෙනවා එනවා. ඇති නේද? කියන්නද? පගොඩුයි. දැන් මේ අපේ මෑණියෝ වගොඩුවක් දෙන්න යන්නේ නැත්නම් මම දෙන්න යන්නේ. ඔව්. කොයිද මම කියන කාලගණිය අල්ලගත්තා නම් ගොඩනේ පින්වතුනි. මොකද? උපාදානස්කන්ධය. සක්කාය දිට්ඨිය. හොඳයි. ඔන්න උත්තරේ. මොලේ. මතකේ. මොලේ තමයි ඉන්නේ මම. ඉතින් මොලේ ඉන්නේ. නෑ මම මොනවද කියන්නේ? ගහන වලට පොල්ලෙම. ඇස තියෙනවා. නාසය කන ඔක්කොම තියෙනවා. මම ළඟට ගිහින් මාව අඳුරන්න පුළුවන්ද? බෑනේ. මට ඔය මතක නැහැ කියන්නේ. ඇක්සිඩන්ට් වෙලා යනවා. ගියාම ආනවා අම්මේ මම් දුව ආවා. කරයිද? මොලේ අඩබන වෙච්ච ගමන් ඔවුන්ට 100ක් පතක් නැහැ. මම ඉන්නේ කොහෙද? මොලේ. ඒකට ලස්සන නමක් කියනවා. බුදුරජාණන් වහන්සේ. කියන්නේ. නාම රූප. නාම රූප තියෙන්නේ කොහෙද? හදවත තියෙන්නේ මොලේ. ඔය හදවත කියන එක පින්වතුනි හෘද වස්තුවනේ. ඕකේ තමයි මනස තියෙන්නේ එලිලා. මොකද්ද එලිලා වගේ අර ඉන්නමනේ. නේ.
හැබැයි අදවද නැතෝ මේ මනසට කිසිම දෙයක් නැහැ ලොස්. තිරේ විතරයි තියෙන්නේ. තිරේට වැටුනොත් තමයි කියන්නේ. ඩිජිටල් තිරයක්. ඔය සෙල්ලම් ඔක්කොම දාන්නේ කවුද? මොලේ. දැන් මොලේ අනහන්නේ කෙනෙක්ගේ ඔන්නේ. මම ඇදුවේ මොලේ. මතකද? ඔය අවිද්‍යාව සාගතනේ. ඔව්. ඒ වස්තු වැඩ කරාට මතක නැහැ. ඒ මනස ගියොත් දැන් මොලේ තමයි මතක සටහන් තියෙන්නේ. අපි කල දේ කී දේ අපි දැක්ක දේවල් ඔක්කොම තියෙන්නේ කොහෙද? මොලේෙන් තියෙන්නේ. ඒකට කියන මෙමරි සෙන්ටර් කියලා. එතන එතන තමයි නාම රූප තියෙන්නේ. නාම රූප වශයෙන් මතක තියෙන්නේ. වේදනා සංඥා සංකාර රූප වේදනා සංඥා සංකාර වශයෙන් මතක තියෙන්නේ. ඉතාලා යන්නේ කලින් මනසෙන් දෙන්නේ විතරද? දැන් කිව්වේ මනසෙන් මනසට ආවේ නැහැ කියන්නේ මොලේට තමයි ඉස්සරම යන්නේ. ඔව් මොලෙන් තමයි දෙන්නේ මනසට. ඔව් දැන් මොලෙන් දෙන්නේ නැත්තම් මනසට ඒ පොල්ලෙන් ගෙවට පස්සේ මතක නැහැ. නාම රූප නැති වෙන විඥානයක් නැහැ. ආයෙ ඇඳලා පෙන්නන්න වෙනවා මේක. හරියන්නේ නැහැ. ඇඳම තේරෙනවා. ඇඳින්නම ඕනේ මේක. ඔය ඇඳම තමයි ඔය වැඩේ තේරෙන්නේ. ඔය පොඩ්ඩක් ඉන්නකො ඔක්කොටම එක උත්තරෙම දෙනවා. ආගන්න ඔබ දැක්කනේ මේ රූපය ඊළා මෙතන ඇහි දෘෂ්ටි විතාරණේ වැටෙනවා. ඔක ඉතින් හරියට අහගන්න ඔක එකපාරක් අහගත්තම ඊට පස්සේ මතකයි. මේක ගිහිල්ලා මොලේට යනවා. මොලේට ගිහිල්ලා මේකට කියන සංඥා මෙතන තියෙනවා රූප වේදනා මේ සංඥාව යනවා. මෙතන ගියාට පස්සේ සංකාරය ඇති වෙනවා මෙතන. මෙතන තියෙනවා මනස. හරි. දැන් මෙයා කරන්නේ මොකද කරන්නේ? මෙයා කරන්නේ මෙතනින් එන සංඥාව ගිහිල්ලා මෙතනින් දෙනවා මේ තිරේ මේ රූපේ වදිනවා. මේ විඥානයේ මනසට කිසිදු මතකයක් නැහැ. එයා දැක්කේ රූපයක් විතරයි. දිට්ඨිමත් භවසති. මේ හරහා දකින්නේ මොලේ හරහා ගිහිල්ලා රූපයක් විතරයි. එතකොට මෙයා ආයේ පයිඩ යවනවා කවුද කියලා දෙන්නකෝ කියලා. මම කාටද දෙන්නේ? මොලේට. ඉතින් යන්න දැන් කොහෙද මොලේ වැඩ කරන්නේ නැත්තම්? මෙයා මෙතන දුන්නා කියමුකෝ. දුන්නාට මතක සෙන්ටර් එක නෑ. පොල්ලෙන් ගහන්න. මෙමරි සෙන්ටර්. මෙමරි සෙන්ටර් එක දැන් එනවනේ දැන් මෙතනදි මෙමරි සෙන්ටර් එක අවශ්‍ය නෑනේ පින්වතුනි මේක යවන්න. දැන් මෙතනින් ආපහු උත්තරේ ඉල්ලනවනේ. කවුද කියලා? කවුද කියන්නකෝ යා ඔය මට පේනවා රූපයක් කවුද කියලා කියන්නකෝ කියලා කවුද කියන්නේ? විඥානය දෙනවා වණියෝඩේ මනසට. මනස කියන්න ඕනේ දැන් මතකින් ඔක්කොම ටික. මනස යම්පත් කරනවා මතකේ මෙමරි කියන්නේ නාම රූප. අතීතයේදී කරපු සියලු මතක සටහන් සෙන්ටර් එක තියෙන මනාම. එයාට කවුරු හරි ගැහුවොත් කොල්ලේ. මෙයා පණිවිඩය එව්වට ආපහු පණිවිඩය දෙන්න ක්‍රමයක් නෑ. එයි මට බොල්ලෙන් ගාලා දැන් ඉවර වෙලා තියෙන්නේ. පැහැදිලි මං කියන්නේ. එතකොට දැන් මෙතනට ගියාට පණිවිඩේ රූපයක් විතරයි පේන්නේ. හැබැයි කොයි රූපෙද කියලා දෙන්න අතීත මතක සටහන් තියෙන සෙන්ටර් එක ඩැමේජ් වෙලා තියෙන්නේ. එතකොට අතීත මතක සටහන් සෙන්ටර් එක නම මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වොත් නාම රූප. එතකොට එන්න බලන්න. විඥාන පච්ච නාම රූපං කියන තැනදී මෙමරි සෙන්ටර් එක ගන්න. දැන් ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔය අවස්ථාවේ ඉන්නේ කෙනෙක්ගේ ශරීරය අවයව අයින් කරලා කියලා තේරුමක් දෙන්න. දැන් තේරුමක් තියෙන වේදනාව දැනනවා. ඒ මෙතන එනකල් දැනනවා සංඥා වේදනාව. එයා දන්නේ කොහෙන් ගත්තද කින්ද බඳ කියලා.
අයින් කරන්න පුළුවන්. අයින් කරලා ඉතින් කැක්කුම දැනෙනවා. හැබැයි එයා දන්නේ නැහැ මට මොනවද කළේ මාව කොහෙද අරන් ගියාද ඔක්කොක්ක මතක නැහැ. ඈ? ඉතින් විඤ්ඤාණ පහල නැහැ. පහල වුණාට විඤ්ඤාණය දුන්නාට මනසට යාත්මක නැහැ. එයාට දැනෙනවා විතරයි. දකින්නවා දැනෙනවා එච්චරයි තියෙන්නේ. එකතු වෙන්නේ නැහැ සෙන්ටර් එක ඩැමේජ්. නාම රූප නැත්නම් විඥානේ නැති ඉතින් නාම රූප නැතිනම් හරි. නාම රූප නැත්නම් මොකද නැති වෙන්නේ? විඥාන පත්‍ය නාම රූප. නාම රූපච්ඡ සලආයතන නැහැ. ඇහැ කන නාසයෙන් අරමුණු ගන්න බෑ. විඥානේ තියෙනවා. විඥානේ තියෙනද අවේක් වෙලා ඉන්නේ අවදි වෙලා ඉන්නේ ඒකනේ. විඥානේ පවතින කල් අපි හැරලා. විඥානේ නැති වෙන්නේ අපි නිද්ද ගියාම විතරයි. එක්කෝ ඇනස්තීසියා. හිරිවට්ටපුවම තමයි. සිය නැති කරොත් අපිට පේන්නේ නැහැ විඥානේ නැහැ. එතකොට දැන් ඔබට පේනවද එතකොට දැන් මේ දැන් මගේ ඔබගේ ප්‍රශ්නේ මොකක්ද මේ ලාල්? ඔව්. එතකොට මතකේ දැන් මේ මතක මෙතන මොලේට පොල්ලෙන් ගහලා ඔළුවට පොල්ලෙන් ගහපු කෙනෙකුට මතක ශක්තියක් තියෙනවද? නැහැ. එතකොට මෙන්න මෙතන තමයි පිටුදුනේ මම ඉන්නේ මොලේ මෙතන මෙතනින් දෙනවා රූපයක් දැක්කා. දැන් මේ විඥානේ ආයෙ පණිවිඩය යවනවා. මොකද්ද රූපේ කියලා හොයහන්. අන්න කියනවා. රූපේ විස්තර ඔක්කොම කියනවා. රූපේ මෙන්න මේමයි ඇඩරුව කළු සුදු වර්ණය අපේ යාළුවා ඔක්කොම විස්තරය තු ආයෙ කාටද දෙන්නේ? විඥානයට. හරිද? එතන මෙතන දෙන්නේ මොලේ දුන්නේ රූපය සංඥා විතරයි. මෙතන දෙන්නේ මොලේ ආපහු මමත් එක්ක සංඥා. ඔය දකින්නේ සිරිසේන. කවුද දකින්නේ? මතකයේ හිටියේ මම. බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි යමෙකු නිවන් දකින්න ලේසිම ක්‍රමය තමයි මේ නාම රූපය අවබෝධ කරගෙන මේ විඥානයේ මායාකාරී විඥානයේ මොලාකාරී විඥානයේ වැඩක් කියලා දැනගෙන නාම රූප පත්‍ය සලආයතන නිරෝධ කරා නම් පටිච්චසමුප්පාදය අවශ්‍ය. සලආයතන හටගන්නේ රූප දැක්කට හොයන්න යන්නේ ඉන්න පාඩි. අපි දැන් මෙහෙ මනම් කවුරු කෙනෙක් දැන් මෙතනින් එකපාරට ඇවිල්ලා අර ළමයාට කවුරු කෙනෙක් කනට කියලා මොනවද කියලා කිව්වොත් අපේ කට්ටිය මොනවද කිව්වේ දන්නේ නැහැ නේ. මටත් පොඩ්ඩක් අහගත්තා නම් හොඳයි. ඇයි සලආයතන ක්‍රියාත්මකයි. ඔබට බලවන්න දැක්කොත් දැක්කා විතරයි දැන ඉන්න. ඔබ ඉන්නේ නාම රූපේ ළඟින් ඉවරයි මම නැහැ. විඥාන පහළ වෙනවා ආනන්ද දකින්නවා. හැබැයි ආනන්ද මගේ කියලා දකින්නේ මම දැක්කා කියලා නෙමෙයි ආනන්ද දැක්කයි කියලා. තේරුණාද ඒකද? තේරුණාද නැත්නම් අඤ්ඤපජං? full out කොහොම මොකද කියන්නේ? දැන් මුලින්ම මුල් out යන්න ඕනේ. ඒ තමයි ක්‍රමය. මොකක්වත් තේරෙන්නේ lost. ඊට පස්සේ නිකන් මොලේ කියනවා. අඩේ ඒකත් ඇත්ත නේ වගේ. චුට්ටක් ආය අහන් ඉතින්. මොකද මොලේ කියන්නේ හැම වෙලාවෙම ඔබ අදින්නේ නාම රූප පැත්තට. බෑ. දැන් ඔබ තේරෙන්නේ නැහැ. එයා විද්‍යාසගතයි නේ හැම වෙලාවෙම. ඔබේ මොලේ හැම වෙලාවෙම කියන්නේ තියක් පනවත්තන්නේ නැහැ. මොනවා වුණා තේරෙන්නේ නැහැ. ඔන්න ඔය බලයන් යන්නේ. දැන් මොකද නැගිටලා යවන්නත් පුළුවන් සමහරවල්. මොලේ වැඩේ වෙනවා. මොලේ කැමති නැහැ මොනිවන් දකින්නනේ. නේ? මොලේ කියන්නේ හැම වෙලාවෙම ඉඳු මාත් එක්ක. දැන් උඩට එහෙම තමයි මොලේ වැඩේ. මේ ඉන්ටර්වියු ගාම හීන පෙන්නේ යන්නේ නැහැ. එතකොට අපි ආකුසන්නයි. මේ එතකොට මේ බම්බාවට එන්නේ නෑ. බම්බාවේ අපි වැඩසටහන පටන් ගන්න කීයද? උදේ
උදේ කීයද පටන් ගන්න? එච්චර කල් වැඩි මං එහෙන් එනකොට මටත් කල් දීලා දෙන්න ඕන ටිකක්. අපි පටන් ගමු උදේ 10ට. කාලා බීලා ඔක්කොම කරලා. එපාද? එහෙනම් කැපුවා 10ට. ජුවර්ණ මේක බලාගෙන යන්න ඕනේ යන වෙලාව. බම්බායි පටන් ගන්න වෙලාව කොහෙද? මේ අර වලක මොනවද ගෙනාවනේ? එයන් දෙන්න. අර අපේ පිටිකරක් ගැද්දනවා. එතන ය. අතුපාරයයි පන්දල කරලා ඉන්නද මාත්? ඔයාලා එන්න එපා. ඔයාලා කවුරුත් එන්න එපා. මං ඒක කරා මං එන්නද? එක පැයනේ කරන්නේ. ඒකල මං 10 නට එන්න දෙන්නද? ඈ 10 දාමු 10 ඉඳලා 10 සිට 5 දක්වා 5 හරි 6 හරි ඔයාලා කැමතිද 10ට හොඳ නාලා කාලා අද මන් නිවන් දකින්න දවස කියලා හිතාගෙන අද මම බුදු පියාණන් වහන්සේ හැබැයිම දකින්නවා කියලා කට්ටියම ඉන්නකො පොතකුත් අරන් එන්නේ කෑම අරන් එන්නේ තම තමම ඉල්ගත්තට එන්න බලවද එන්න ආම්දුරන්ගේ ප්‍රශ්නයක් වෙයිද දැන් ප්‍රශ්නයක් නැවෙන්න අර දානේ ගන්න දෙන්නේ එතකොට අපිට වෙලා ඒ දානේ අපි මෙහෙම කරමු දානේ අපේ කටි කවුරු හරි ඉතින් මේ අරන් එනවනම් අම්මලාට ඉතින් එන්නත් පුළුවන් දානේ ඉතින් ගිහලා අරගෙන එන්නත් පුළුවන් නේ ගිහින් හරි දාන් ඒ වෙලාවට අපිට යන්න ඒ වෙලාවට යන්න ඉතින් එනකොට හරි වැඩි දානේ තමයි කන්න හම්බෙන්නේ බල ටික නැහැ දානේ ගන්නද බුදුහාමුදුරු ඉතින් ඔන්න ඔය මොනවාරි කාලෙම අපේ දානේ බිස්කට් එකක් ගිහලා එතනම ගන්න හරි බලමු හරි ඉතින් මම ඒක කියන්නේ සිල් ගන්න එපයි කියන්නේ නැහැ සිල් ගන්න කියන්නේ අම්මගේ ඒක මට කියන්න බෑ හැබැයි අම්මා මොකක් හරි දෙයක් හිතා සිල් ගත්ත ප්‍රශ්නයකුත් නැහැ සිල් නොගත්ත ප්‍රශ්නයකුත් නැහැ දානි ටිකක් අරගෙන ඇවිල්ලා නැත්නම් කවුරු හරි කෙනෙක් දෙන දෙයක් අපි ඒ වෙලාවට බඩේ පෙරව ගන්න ඕනේ අපිට මොන හරි කරගෙන අපි එහෙම කරමු අම්මට හිතුණොත් සිල් ගන්න ඕනේ කියලා එහෙම ගන්න නොහිතුණොත් එහෙම නොකර ඉන්න මට ඒක කියන්න බෑ උත්තරයක් දෙන්න බැරි තරම් මං එනවාමයි ඔව් මේ මැදපැත්තේ පන්සලට යන්නත් මේ මැදපැත්තේ පන්සලේ කට්ටියට අපි එන්න කිව්ව එහෙට මොකද එක පන්සලේකට දෙදාට යවෙන්නේ නැහැ මොකද මේ අවුරුදු නිසා කට්ටිය අඩු වෙනවනේ දැන් අවුරුදු වලට අම්මලා වැඩි සිල් ගන්න නැහැ අවුරුදු 4 ළඟ තියලා තියෙන්නේ ඒ නිසා අපිට මේ පැත්තෙන් අර වැඩක් එහෙම කරගත්ත